කියන මම නිසා අනිත් අය අසතුටෙන්ද ඉන්නේ. ඔන්න ඔතනදී ඔන්න මනසේ නිරෝගී භාවයේ පිළිබඳ ප්‍රශ්නයක්. මත්ද්‍රව්‍ය බොන තැනකට, හුඩු ගන්න තැනකට, ගංජා ගන්න තැනක් දැක්ක ගමන් මොලේ ටක් ගාලා කියන්න නොතනින් දුවපන්. පැල්ල යන්න කියලා. මගේ විෂය නීතිය නිසා මම දකිනවා ඒ සම්බන්ධව ලංකාව සුදුසුම කාලය තමයි රාජ්‍ය සේවා වගකීම් පනතකට යන එක. ඒක ඇතුලේ ආවේග පාලනය, චිත්ත වේග පාලනය, ඉලක්කවලට වැඩ කිරීම සහ ඒකට අවශ්‍ය සොෆ්ට්වෙයාර් පද්ධතියක් මේ මොලේ තියෙනවා. ඒතර සමහර අය සමාජයේ ඉන්නවා මේ දෙක සින්ක්‍රොනයිස් කරගන්න බෑ. දැන් ඔය විශ්වවිද්‍යාලේ රැග් එක කිසිම ආකාරයක හොඳ එකක් නෙමෙයි. මම කරන්නේ නමුත් අපිටත් රැග් වුණානේ. හැබැයි අපි අතපය කරන් ගත්තේ නේ ඔය එක. අපි hina වෙලා නිකන් හිටියේ දරාගෙන. මට මතක එක සැරයක් ඔය වගේ මහත්තයෙක් හැමදාම ඉන්නේ වාලේ සිවිලි මේ හැංගිලා. හිලක් විදගෙන. මිනිහා වැඩට යනවා කියලා සිවිලි වලට නගිනවා හැමදාම. හිලක් විද බලාගෙන ඉන්නවා නෝනාගේ මිනිස්සු වෙනවා. අවාසනාව කියන්නේ තවමත් අපේ ළමයි සහ තරුණ තැනැත්තන් සම්බන්ධ තියෙන 1939 ආඥා පනත. ලිංගික අධ්‍යාපනය අනිවාර්යෙන් ළමයිට දෙන්න ඕන. හැබැයි ලිංගික අධ්‍යාපනය දෙනකොට හැම වෙලෙම ඒ රටේ සංස්කෘතියට, ඒ රටේ සදාචාරයට ගැළපෙන විදිහට ඒක මොඩිෆයි කරන්න. ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දරුවෝ කියන්නේ රටේ අනාගතය. ඉතින් ඒ රටේ අනාගතය යහපත් කිරීමට අද දවසේදී අපට කළ යුතු විශාල කාර්යභාරයක් තියෙනවා. ස්මාර්ට් පේරන්ටින් අපේ මේ වෑයමත් ඒ කාර්යභාරය අතරින් තවත් සුවිශේෂී වූ වැඩසටහනක් වෙනුවෙන් ප්‍රවේශයක් ලබා ගන්නට. දරුවෝ කියන්නේ මල් වගේ කියලා අපි කියනවානේ. ඉතින් මේ පුංචි මල් තැලෙන පොඩි වෙන බොහෝ අමිහිරි අත්දැකීම් වලට මුහුණ පාන වර්තමානයේ කතාවට ලක්වෙන බොහෝ සිද්ධීන් ගණනාවක් අපට වාර්තා වෙනවා. මේ සිද්ධීන් එකිනෙක වාර්තා වෙද්දී ආසන්න වශයෙන්ම අපට අසන්නට දකින්නට ලැබෙන්නේ කොටහේන ඒ දැරියගේ සිදුවෙච්ච අවාසනාවන් තියෙනවා. අවාසනාවන්ත ඛේදවාචකය. මෙවැනි දේවල් ඉදිරියට අහන්නට දකින්නට සිද්ධ වෙන්නට එපා කියන ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් වන්නේ ස්මාර්ට් පේරන්ටින් වැඩසටහන අද දවසේදී ආරම්භ කරන්නට. ඉතින් අද දවසේදී ස්මාර්ට් පේරන්ටින් ඔස්සේ ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය පිළිබඳව. මේ පිළිබඳව කතා බහ කරන්නට අපි අද අපේ මැදිරියට කැඳවා ගත්තා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය රෝෂිනී දිසානායක මහත්මිය වගේම ජ්‍යෙෂ්ඨ මනෝපදේශක මනෝචිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයා. ඔබ දෙබලට ආයුබෝවන් කියලා වැඩසටහන පිළිගන්නවා. අපි වැඩසටහන ආරම්භ කරද්දිම සූදානම් වෛද්‍යතුමන්ගේ පැත්තට හැරෙන්නට. ඒ තමයි ළමා මනස සහ ළමා සංවර්ධනය ගැන කෙටි හැඳින්වීමකින් අපි මේ වැඩසටහන ආරම්භ කරමු. එහෙම නැත්නම් මේ වෛද්‍ය විද්‍යාවට අනුව ළමයාව හඳුනාගන්නේ කොහොමද? මම හිතනවා දැන් ළමයා කියන එකේ නීතිමය පැත්තක් තියෙනවා. අපි හිතනවා ළමයා බිහි වෙච්ච දවසේ ඉඳලා අවුරුදු 18 වෙනකන් ලංකා නීතිය ඇතුලේ අපි ළමෙක් කියලා පිළිගන්නවා. එතකොට දැන් ළමා සංවර්ධනය සහ ළමා මනස ගැන ඔයමගේ ප්‍රශ්නයක් කිව්වා. මම හිතනවා දැන් මෙහෙමයි. දැන් ළමා සංවර්ධනය ගැන ගත්තාම අපිට මිලියන් ගානක ඩෙෆිනිෂන්ස් තියෙනවා. අපි අන්තර්ජාලයේ සර්ච් කරපුවාම ළමා සංවර්ධනය කිව්වහම ළමයෙකුගේ කායික, මානසික, භාෂාමය ඊළඟට අධ්‍යාත්මික මේ චිත්ත වේගික ශේෂ්ත්‍රයන්ගේ සංවර්ධනය කියලා අපිට නිකන් සරලව හඳුන්වන්න පුළුවන්. හැබැයි අපි මේ ප්‍රේක්ෂකයන්ට සරලව මේක තේරෙන්න ළමා සංවර්ධනය සහ ළමා මනස කියන කාරණාව අපි කොහොමද සරලව විග්‍රහ කරමු. අපි ඉපදෙන අවස්ථාවේ අපිට බැරි හැකියාව ටිකක් තියෙනවා. ඉපදෙන අවස්ථාවේදී අපිට නිකම්ම ජු යනවා. ඉපදෙන අවස්ථාවේ නිකම්ම කක්ක යනවා ළමයින්ට. නේද? ඒතර ඉපදෙන අවස්ථාවේදී අපිට ඇවිදින්න බෑ. ඉපදෙන අවස්ථාවේදී අපිට හිතන්න, කල්පනා කරන්න, විශ්ලේෂණය කරන්න, තර්ක කරන්න ඒව බෑ. ඒතර අපේ තියෙන විශාල හැකියාවන් සංඛ්‍යාවක් ඉපදෙන අවස්ථාවේ අපිට බෑනේ. හැබැයි අපි ක්‍රමානුකූලව ළමයෙක් හැටියට, තරුණයෙක් හැටියට, නවයෝන්විය කෙනෙක් හැටියට, වැඩිහිටියෙක් කෙනෙකුට මේ විශාල හැකියාවන් ප්‍රමාණයක් අපි නතු කරගන්නවා. ඒවා අපේ පෞරුෂය ඇතුලේ, ශාරීරිය ඇතුලේ, මොළයේ ඇතුලේ දියුණු වෙනවා. එතකොට දැන් අපි හිතමු ඉපදෙන වෙලාවේ කතා කරන්න බෑ. හැබැයි ලොකු වුණාම කතා කරනවා. එතකොට මේ සංවර්ධනයේ කට ඇතුලේ සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. ඉපදෙන අවස්ථාවේ අපිට කක්ක යනවා නිකම්ම. හැබැයි ලොකු වෙනකොට එහෙම වෙන්නේ නැහැ. ඒතකොට ඒක ආහාර මාර්ග පද්ධතියේ ගුද මාර්ගයේ සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. ඉපදෙන වෙලාවේදී අපිට ඇවිදින්න බෑ. හැබැයි අපි ලොකු වෙලා ඇවිදිනවා, දුවනවා, පනිනවා, ක්‍රීඩා කරනවා. ඒව ඇවිල්ලා කකුල් වල අතපය වල සංවර්ධනයක් නෙවෙයි. එහෙනම් අවසානයේ මේ සියල්ල සංවර්ධනය වෙන්නේ මොළේ ස්නායු ඇතුලේ. කියන්නේ මොළේ ඇතුලේ සිද්ධ වෙන සංවර්ධනය තමයි අපිට පේන්නේ බාහිරව.
ඒ නිසා ළමා සංවර්ධනය කියලා කියන්නේ අර ඉපදෙන අවස්ථාවේ තිබිච්ච නැති වැඩිහිටියෙක් වුණාම අපි ගාව තියෙන සියලුම ගති ලක්ෂණයන්ගේ සංවර්ධන ක්‍රියාවලිය. ඔක තමයි ළමා සංවර්ධනය කියන්නේ. ඒතර ඒක ඇතුලේ මානසික හැකියාවන් තියෙනවා, ප්‍රජානන හැකියාවන් තියෙනවා, චිත්ත වේගික හැකියාවන් තියෙනවා, භාෂාමය හැකියාවන් තියෙනවා, සහ ශාරීරික හැකියාවන් තියෙනවා. ඒතර මේ සියලු හැකියාවන්ගේ සමස්ත සංවර්ධනය අපිට හඳුන්වන්න පුළුවන් ළමා සංවර්ධනය කියලා සරලව. ළමා සංවර්ධනය ගැන එහෙම පුංචි පූර්විකාවක් අපි වෛද්‍යතුමන් ගන්නකොට මම කැමති දැනගන්නට දැන් ළමයාගේ පසුබිම වෛද්‍ය විද්‍යාව පැත්තෙන් එහෙම අපි කතා බහ කරනවා. නීතිය පැත්තෙන් නීතිය පසුබිම පැත්තෙන් කතා කරද්දී නීතිය තුල ළමයා දකින්නේ කොහොමද, මොන වගේ නිර්වචනයක්ද තියෙන නීතිය පැත්තෙන්? ඔව් ශ්‍රීමාල්, දැන් නීතිය ගත්තොත් අපිට අන්තර්ජාතික නීතියක් තියෙනවා, ලංකාවේ නීතියක් තියෙනවා. අන්තර්ජාතිකව ගත්තොත් ඔබ දන්නවා ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියක් තියෙනවා. ඒ ප්‍රඥප්තිය ළමයා කියලා නිර්වචනය කරන්නේ අවුරුදු 18ට අඩු පුද්ගලයන්. ඒ නිර්වචනය අපේ ලංකාවේ නීතියටත් ගත්ත 2022. අපේ ලංකාවේ දැන්ට තියෙන නීතිය 1939 බ්‍රිතාන්‍ය කිරීටය විසින් පනවපු නීතියක් තමයි තවමත් තියෙන්නේ. ළමයින් සහ තරුණයන් පිළිබඳ ආඥා පනත 1939. මේ නීතිය එකපාරක් අවුරුදු 80කට පස්සේ සංශෝධනය වෙනවා 2022 දී ළමයා කියන නිර්වචනය අවුරුදු 18ට අඩු පුද්ගලයා කියලා නිර්වචනය කරගන්න. ඔතන තමයි ළමයාගේ නිර්වචනයේ තියෙන නීතිය තැන. ඔබ ප්‍රශ්නෙට පිළිතුර. දැන් විශේෂයෙන්ම මේ කාලවකවානු වෙනකොට ළමයාගේ මනස, ඒ වගේම ළමයින් ගැන ඇසෙන දකින දේවල් වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් සහ නීතිය පසුබියෙන් මේ මෑත කාලයේ ගොඩක් කතා බහට ලක් වෙනවා. එතකොට මම වෛද්‍යතුමාගෙන් දැනගන්න කැමති ළමා අපයෝජනයක් වැනි කටයුත්තකදී ළමයාගේ මනසට නැත්නම් ඔබතුමා කියන වගේ ළමයාගේ මොළයට බලපාන්නේ කොහොමද? උදාහරණයක් විදිහට අර මෑත කාලයේ සිද්ධ වෙච්ච අපි කතා කරපු කොටහෙන දැරියගේ සිද්ධිය ප්‍රවෘත්ති මැවුණ මේ කාලවකවානුවක් බවටපත් වුණා. ඇයට මේ වගේ කටයුත්තකදී ඒ වගේ අපයෝජනයකදී ඇයගේ මොළයට කොයි වගේ හානියක්ද වෙන්නේ නැත්තේ වෛද්‍ය විද්‍යාත්මකව අපි කතා කළොත්? ඔව් දැන් අපි සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ගේ ළමයෙක්ගේ හරි වැඩිහිටියෙක්ගේ හරි මොළේ තියෙනවනේ නිරෝගී භාවය කියලා කාරණාවක්. නැත්නම් මනසේ තියෙන නිරෝගී භාවය කියන කාරණාවක්. එතකොට දැන් මොළයක් හරි මනසක් හරි නිරෝගීද කියන කාරණාව අපි තේරුම් ගන්නකොට යම් නිර්ණායක අපි ඉදිරිපත් කරනවා. දැන් උදාහරණ කියලා ඔයාගේ මොළේ නිරෝගීද, මගේ මොළේ නිරෝගීද, සමාජයේ කාගේ හරි මොළේ නිරෝගීද කියන කාරණාව අපි ඉස්සෙල්ලා අර්ථ දක්ව ගන්න ඕනේ. ඒක සාමාන්‍ය මිනිස්සු වචනයක් පාවිච්චි කරනවා පිස්සු කියලා වචනයක්. හරිද? ඒක අපි දැන් එහෙම පිළිගන්නේ නැහැ. පිස්සු කියලා මට පිස්සු නෑ, ඔයාට පිස්සු නම් ඔයා යන්න ඕන වගේ නිකන් අර මුතු වචන පාවිච්චි කරනවා. හැබැයි මේ මනස නිරෝගීද කියන කාරණාව අපි එහෙම කතා කරන එකක් නෙවෙයි. එතන මනස නිරෝගීද කියන කාරණාවේදී කරුණු හතරක් බලනවා. පළවෙනි එක බලනවා මගේ මොළය නැත්තම් මගේ මනස ගොඩනගන ප්‍රතිචාර. යම් සිද්ධියකට මගේ මනස ප්‍රතිචාරයක් ගොඩනගනවා. ඔව්. ඒ ගොඩනගන ප්‍රතිචාරය මා වටා ඉන්න අයට හානි කරයිද? කියන්නේ මම නිසා අනිත් අය අසතුටින්ද ඉන්නේ. ඔන්න ඔතනදී ඔන්න මනසේ නිරෝගී භාවය පිළිබඳ ප්‍රශ්නයක්. දැන් මන් නිසා මගේ නෝනා සතුටින් නම්, මන් නිසා මගේ ළමයි අසතුටින් නම්, මන් නිසා මං වැඩ කරන ඉන්න තැන අය සතුටු නැත්තම්, එතන මාව තව කෙනෙකුට පීඩාවක් නම් අන්න එයාගේ මානසික නිරෝගී භාවයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ සමහර ඇවිල්ලා අපිට තාත්තලා කියනවා මේ ડોක්ටර් මට තද වෙනවා. ඒ පොඩි කාලේ ඉඳන් මගේ හැටි. ඔව්. ડોක්ටර් මේ ගෙදර උන්ට කියන්න මාව අවසන් නැතු ඉන්න කියලා. එහෙම කියන්න බෑ. තමන්ගේ තියෙන දුර්වලතාවය. ඒ කියන්නේ අපේ මනසේ නිරෝගී භාවය තියෙනවා නම් අපි පිළිගන්නේ මම නිසා අන් අය සතුටින් ඉන්නවා. මම නිසා මගේ නෝනා සතුටින්, මන් නිසා මගේ දරුවෝ සතුටින්, මන් නිසා මං ළඟ වැඩ කරන සේවකයෝ සතුටින්, මන් නිසා සමාජයේ සතුටින්, මන් නිසා මගේ අම්මා තාත්තා සහෝදරයෝ සතුටින් නම් අන්න මට තියෙනවා නිරෝගී මනස. දෙවෙනි කාරණාව මම නිසා මං සතුටින් ඉන්නත් බැහැ. අනිවාර්යයෙන්ම. මගේ මනස හදන ප්‍රතිචාර නිසා මම සතුටින්. මම ප්‍රබෝධවත්ම නැගිටිනවා, මම දුක හදාගන්නේ, මම කලකිරිලා ඉන්නේ, මට එපා වෙන්නේ. නිසා මගේ ඇති වෙන චිත්ත වේගය, මගේ හැසිරීම මට ඵලදායී වෙන්න ඕන කියන කාරණාව. තුන්වෙනි එක මගේ මනස සහ මගේ මොළය හැම වෙලේම මගේ වැඩවලට උදව් කරන්න එපා. දැන් මගේ මනස මම පාඩම් කරන්න ගත්තාම මට උදව් කරන්න ඕනේ. දැන් මම
ළමෙක් හරි කවුරු හරි ගිහලා පොතක් අරන් පාඩම් කරනකොට මොලේ ගියනවා නම් ගියෙමු ගාමු නැගිටලා යම් බල්ලනා වතුර බොල්ලයන් කියලා. ඒතර කොහොමද මේ මොලෙත් එක්ක අපි වැඩක් කරන්නේ කියන්නේ. ඔව්. ඒතර මම පවරන වැඩ ටික මගේ මොලේ මට කරලා දෙන්න එපා. ඒත් මගේ මනස මගේ අරමුණු ඉටු කරලා දෙන්න ඕනේ. එයාට මම මොකක් හරි පැවරුවාම එයා ඒක වගකීම අරගෙන කරන්න ඕනේ. මත්ද්‍රව්‍ය බොන තැනකට, කුඩු ගහන තැනකට, ගංජා ගහන තැනක් දැක්ක ගමන් මොලේ ටක් ගාලා කියන්නේ ඔතනින් දුවපන්. ඔතනින් යන්න පැල්ල යන්න කියලා. හරි ඊළඟට මාව ඉස්කෝලේ යවන්න ඕනේ, මාව උදේට හැරවන්න ඕනේ, මගේ කාමරේ පිළිවෙලට තියාගන්න ඕනේ. මේවා කරලා දෙන්න එපා මනස. සමගි ජීවිතයේ පිළිවෙල, ආවේග පාලනය, චිත්ත වේග පාලනය මෙන්න මේ සියලු කාරණා මට ඵලදායි විදිහට මගේ මොලේ හදලා දෙන්න ඕනේ. ඒතර කාට හරි ඒක හදාගන්න බැරි නම් ආයි ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට අපේ මොලේ තියෙන ඊළඟ කාරණාව තමයි අපි හැමෝගෙම මොලේ සංස්කෘතියට, සදාචාරයට, ආගමට, දහමට ගැළපෙන පරිදි ප්‍රතිචාර හදලා දෙන්න බෑ. දැන් අපේ හැසිරීම අපිට එක එක ආශාවන් එනවා. එක එක චර්යා අපිට කරන්න හිතෙනවා. හැබැයි අපේ මොලේ අපිට හැම වෙලේම උදව් කරන්න ඕනේ ඒවායේ වර්තමාන සමාජයට, ඒ වර්තමානයේ තිබෙන ඒ සමාජ සංදර්භයට, සාර ධර්ම වලට, ආගමට, දහමට ගැළපෙන්න විදිහට ඒක හදලා දෙන්න ඕනේ. ඒතර කාගේ හරි පුරවැසියෙකුට නැත්තම් ළමයෙකුට මෙන්න මේ කාරණා හතර ඉටු කරගන්න බැරි නම් එයාගේ මනස නිරෝගී නැහැ. එතකොට ඔයා කතා කරා අපයෝජනය කියලා කතා කරනවා. ඒතර අපයෝජන රටාවන් ගොඩක් තියෙනවා. කායික අපයෝජනය, වාචික අපයෝජනය, ලිංගික අපයෝජන, අපයෝජන සිදුවෙන විවිධාකාර තියෙනවා. ඒතර මේ අපයෝජනයක් නිසා ළමයාට සිද්ධ වෙච්ච කරදරයක් මොකක් හරි නිසා අන්නර මානසික හැකියාවන් ටික ළමයාගේ බිඳ වැටිලා නම් අන්න එතකොට එයාගේ මනසේ නිරෝගී භාවයට ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒ කියන්නේ අපයෝජනයේ වෙච්ච ළමයින්ගේ පැහැදිලිව පේනවා. එයාට සමාජ සම්බන්ධතා පවත්වන්න බෑ. ඉලක්ක වලට වැඩ කරන්න බෑ. ආත්ම අභිමානයක් නැහැ. එයා ගැන හැඟීම් නැහැ. වැරදි චර්යාවලට යොමු වෙනවා. අරක්කු සිගරට් ගංජා ඒ පැත්තට පස්සේ කාලයක යොමු වෙනවා. සමාජ ගැටුම් ඇති කර ගන්නවා. තමාට හානි කර ගන්නවා. සීදී නසා ගන්නවා. අතවල් කපා ගන්නවා. ශරීරයට හානි මේ වගේ විශාල ප්‍රශ්න අපි දකිනවා මේ අපයෝජනයේ සිද්ධ වෙච්ච දරුවන්. ඒ නිසා දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි යම්කිසි නිරෝගී දරුවෙකුට යම්කිසි අපයෝජනයක් සිද්ධ වුණාම අර ස්වභාවික මානසිකත්වයේ නිරෝගී මානසිකත්වයට දැඩි හානියක් සිද්ධ වෙලා එයාගේ ජීවිතය අසාර්ථක වෙනවා. අපි ඊළඟ ප්‍රශ්නෙට හැරෙන්න ඔබතුමියගේ පැත්තට විශේෂයෙන්ම දැන් පාසල තුල ඊට පස්සේ පාසලෙන් පිට මේ ආරක්ෂාව ළමයින්ට තේනවාද? දැන් කතාබහට අපි ලක් කරද්දී පාසල, තමන්ගේ නිවස, විශ්වවිද්‍යාල පද්ධතිය මේ වගේ අංශ ගණනාවකම ළමයාගේ ආරක්ෂාව කොයි වගේද? මේ සමාජය තුල මේ ආරක්ෂාව නැති තැනටම දැන්පත් වෙලා කියලා තමයි සමාජයේ ලොකු කතාබහක් යන්නේ. ඔබතුමිය දකින්නේ කොහොමද මේ ආරක්ෂාව ගැන? ශ්‍රීමාල්, මම මවක් විදිහටත්, රාජ්‍ය නිලධාරියෙක් විදිහටත්, මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහටත් අපි ඒ තත්ත්ව නිරීක්ෂණය කරනවා. දැන් වෛද්‍යතුමා හොඳ ප්‍රවේශයක් ගත්තා. ළමයාගේ හැසිරීමෙන් එළියට එන්න ඕනේ කියලා රටේ සංස්කෘතිය, සදාචාරයේ තියෙන සීමාවන් වලට ඒ පරිසරයට ගැළපෙන ප්‍රතිචාර. ඔව්. ඒ ප්‍රතිචාරයේ පරිසරයක් ළමයාට හැදිලා තියෙනවද කියන එක තමයි ගැටලුව. පාසල තුල පවා ළමයා ඒ තරම්ම ආරක්ෂිත නැති බව ඇතම් සිදුවීම් වලින් අපිට පේනවා. හැම පාසලම නෙවෙයි. පාසල තුලම ළමයා ලිංගික අපයෝජනයට ලක්වෙච්ච අවස්ථාවක් තමයි ඔබ කලින් සඳහන් කරේ. ඒවා හරි ඛේදනීයයි. ළමයා මේ සමාජයේ අපේ දරුවෝ අපි ගෙදරින් එළියට දාලා ආපහු ගෙදරින් එනකම් එයා ආරක්ෂිතව ඒ ගමන ගිහිල්ලා එනවා කියලා දෙමව්පියෙකුට අද මං හිතන්නේ ලොකු විශ්වාසකින් ඉන්න බෑ. ඒක අපි හැමෝම පිළිගන්න ඕනේ. ඒක තමයි ඇත්ත. අපිට සත්‍ය ළමයෙකු අපිව තනියෙන් අපිට යවන්න පුළුවන්ද ත්‍රිවිල් එකක? පාරේ පයින් යවන්න පුළුවන්ද? මගේ දරුවන්ට පවා සමහරවිට තනියෙන් යනකොට යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මොකද සමාජයේ ඇතැම් මිනිස්සු දරුවෝ දිහා බලන්නේ දරුවෝ විදිහට නෙමෙයි. ඒ නිසා ඒ ආරක්ෂාකාරී පරිසරය ලංකාවේ කලින් තිබ්බ තරම්ම නම් දැන් නැහැ කියන එක ඒ අමහිරි සත්‍ය අපිට පිළිගන්න වෙනවා. පාසල විතරක් නෙමෙයි, මොකද ළමයාගේ පස්සෙන් දෙමව්පියන්ට යන්න සිදුවෙන වාතාවරණයක් ලංකාවේ වෙලා තියෙනවා. අපිට උදේ ඉඳලා හවස වෙනකල් ළමයා කොතනද ඉන්නේ? දැන් ඔයාට ඇප් හැදලා තියෙනවා, ඔබ දන්නවා. චයිල්ඩ් සේෆ්ටි ඇප්, ළමයා පන්තියට ගියාද, කොතනට ගියාද කියන එක දෙමව්පියන් නිරන්තරයෙන්ම හොයන්න පුළුවන් වෙනවා. සමස්තයක් විදිහට ගත්තාම ළමයා පාසල තුලත් පාරේ පොදු ප්‍රවාහනයේ තමන් යන ටියුෂන් පන්තියේ ළමයා හැසිරෙන තැන්වල යා
ආරක්ෂිතද කියන එක අපි හැමෝම දන්නවා ආරක්ෂිත නැහැ කියලා ලංකාවේ. අපි වෙනත් රටවල් වලට ගිහිල්ලා උදාහරණ අපි දැකලා තියෙනවා. මම ජපානයේ අවුරුදු 3ක් ජීවත් වුණා. මගේ දියණිය පාසලට ගියේ පයින් කිලෝමීටර් 2ක් ගෙදර ඉඳලා ළමයි රංචුවත් එක්ක ඉස්කෝලේ ගියේ. ඒ යන අපිට කිසිම වෙලාවක දෙමව්පියන්ට ඉස්කෝලේට එන්න දෙන්නේ නැහැ. ළමයාට දෙමව්පියන්ට ළමයා පයින් යන්න ඕනේ. දෙමව්පියන්ට වාහනයක් තිබුණත් වාහනයෙන් ළමයා ගෙනල්ලා බස්සන්න ගන්නවා. ළමයා ඒ ආරක්ෂිතව සමහර දවසට රැය 7 වෙනකන් ඉස්කෝලේ වැඩ තියෙනවා. ඒ පරිසරයේදී මම මේ වෙනස හොඳටම දැක්කා. ඒ වගේම පොදු වාහනේ දරුවෙක්ව යවන්න පුළුවන්. ළමෙක් හදිසිය අතරමං වුණොත් පොලිසිය ළමයාව හොයලා ගෙදරට ගෙනල්ලා දෙනවා. ළමෙක් අතරමං වුණොත් පොලිසිය හරිම ආරක්ෂිත වේ. වගේ ආරක්ෂිත පද්ධති පැය 24කටත් කලින් අඩුයි. පැය 24කටත් කලින් අඩුයි. ඒ නිසා අපි අපෙන්ම විමසා බලන්න ඕනේ මේකේ වරද කොතනද? අපිත් ඒකට වග කියන්න ඕනේද? අපි ඒක නිවැරදි කරගන්න ඕනේ කොහොමද කියලා මම හිතන්නේ ඒ පණිවිඩය අපි මේ වගේ වැඩසටහන් වලින් දෙන එක තමයි මහ ජනතාවට ඔබගේත් අපේත් අපේක්ෂාව. දැන් ඔබ කතා කරනවා මේ ප්‍රවාහනය සම්බන්ධයෙන් විශේෂයෙන් දැන් පාසල් උදේට පාසල් එන සහ පාසල් යන විශේෂයෙන්ම මේ රාජ්‍ය රාජ්‍ය බස් රථ සේවාවක් තියෙනවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට. දැන් අපි දකිනවා පාරවල් වල යනකොට අධික ලෙස බස් වල ඊට වඩා ළමුන් පටවගෙන යනවා. ඉතින් මං හිතන්නේ මෙව්වත් ගැටලු ඇති වෙන්න ප්‍රධානතම මේ සාධක වෙලා තියෙනවා විශේෂයෙන්ම ඔය පොදු ප්‍රවාහන සේවයේදී. ඇත්තටම ශ්‍රීමාල් පොදු ප්‍රවාහනේ පමණක් නෙවෙයි පෞද්ගලික ප්‍රවාහන සේවාවන් තියෙනවානේ පාසල් යන. මම ඇත්තටම මගේ පුංචි දියණිය පෙර පාසල් යන වයස වෙනකොට විශාල සිදුවීම් සිදු වුණා. මේ කියන්නේ මම 2011 කාලේ මේ කියන්නේ පෙර පාසල් යන පටන් ගත්තේ 2011. විශාල වශයෙන්ම පාසල් වෑන් රථ තුල දරුවා ප්‍රයෝජනෙ වෙච්ච සිද්ධි මාධ්‍ය දිගින් දිගට වාර්තා ඕනතරම් වාර්තා වෙනවා. ඒ කම්පැනි නිසා මම හැමතිස්සෙම ළමයාගේ ඉස්කෝලේ ගාව මේ ගෙයක් කුලියට අරගෙන බොහොම අසීරුවෙන් හරි අපි ඒ විදිහට තමයි අපිට ආරක්ෂාව කරගන්න පුළුවන් වුණා. අපේ දරුවා පුළුවන් තරම් පාසල ළඟට පදිංචියට ගිහිල්ලා. මොකද මේ ප්‍රශ්නය ලංකාවේ අදයි නෙමෙයි. මේ රතු කාපට් එක යට අපි මොනතරම් අපි දේවල් සංවර්ධනය ගැන කතා කරත් වාර්තා නොවන සිද්ධි තියෙනවා ළමා. අනිවාර්යෙන්. ඒ දෙමව්පියන්ට කියාගන්න බැරි අවස්ථා තියෙනවා. ඔවුන් දන්නේ නැහැ කොහෙටද යන්න ඕනේ කියලා. කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැහැ. සැඟවෙච්ච කතා ගොඩක් තියෙනවා. ඒ නිසා අපි රාජ්‍ය නිලධාරි විදිහට වෛද්‍යතුමත් මමත් අපි දෙගොල්ලම රාජ්‍ය නිලධාරි විදිහට අපි මේ අදාළ අධිකාරිවරු වැඩ කරන්නේ නැහැ ළමා ආරක්ෂණ අධිකාරිය. නමුත් අපි මව්වරු විදිහට සහ රාජ්‍ය පියවරු විදිහට රාජ්‍ය සේවකයෝ විදිහට අපිට මේ දැනෙනවා මේ කම්පණය. ඒ නිසා මේ සඳහා අපි යම් දේවල් කළ යුතුයි අපි කතා කරමු ඉතින්. ඔබ යෝජනා කරන්නේ දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ යොමු වෙන්නේ ඔබතුමීටම තමයි. දැන් රජයෙන් මේ වගේ දේවල් වල මොන වගේ වැඩපිළිවෙලද මොන වගේ දේවල්ද මේ ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තියෙන සහ ඔබ දකින්නේ මොන වගේ දෙයක් මේ වගේ දෙයක් කරොත් අපේ දරුවෝ ආරක්ෂා වෙයි කියලා ඔබ යෝජනා කරන්නේ මොන වගේ දේවල්ද? රජය යම් පියවර ගන්නවා ඇත්තටම යම් සිදුවීමක් වුණාම. නමුත් මගේ විෂය නීතිය නිසා මම දකිනවා ඒ සම්බන්ධව අපි ලංකාව සුදුසුම කාලය තමයි රාජ්‍ය සේවා වගකීම් පනතකට යන එක. එයි මම එහෙම කියන්නේ මම මේ පිළිබඳ විධිමත් හැදෑරුවා. පහුගිය දවස්වල මම ඉන්දියාවේ පාඨමාලාවක් කයේදී ඉන්නකොටත් මම මේ තත්ත්වය අධ්‍යයනය කරා. දැන් නීතියෙන්ම මේක විසඳන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක වැරදි. දැන් නීතියට උඩින් තමයි සදාචාරය තියෙන්නේ. සිරිත් තිරිත් තියෙන්නේ. දැන් මේක මම කියපු එකක් නෙමෙයි. ක්‍රිස්තු පූර්ව 340 ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපවත් වෙලා අවුරුදු 200කට පස්සේ ඇරිස්ටෝටල් කියන ග්‍රීක දාර්ශනිකයා කියපු දෙයක් නීතිය ගැන. උගේ පොතක් තියෙනවා නිකමාන්ටික්ස් කියලා පොලිටික්ස් ගැන. නීතිය පිළිබඳ මේ කතා එදා ඉඳලම කියනවා. ඇරිස්ටෝටල් කියන්නේ නීතියෙන් බලාපොරොත්තු වෙන්නේ සමාජ විනය හදන්න. ඇත්තටම විනය නැති තැනකනේ හික්මීම හදන නීතිය ගේන්නේ. නීතියෙන් බලාපොරොත්තු වෙන්නේ විනය හදන්න. ඒතර යම් නීතියක් ඒ අපේක්ෂා කරන විනය හැදෙන්නේ නැත්නම් ඒ නීතිය අසාර්ථකයි. එහෙනම් මේ නීති කෙටුම්පත හරියට සම්පාදනය වෙලා නැහැ. මම දකින්නේ ලංකාවේ අපිට නීති තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක වීමේ අඩුපාඩු තියෙනවා. සහ අපේ නීති පද්ධතිය සංකීර්ණයි. මොකද මේ ළමා ආරක්ෂණය ගත්තොත් ආයතන කිහිපයක් මේකට සම්බන්ධ වෙනවා. ළමා ආරක්ෂණ අධිකාරිය, ඒ වගේම වෛද්‍ය නිලධාරීන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ වෙනවා, පොලිසිය සම්බන්ධ වෙනවා, උසාවිය සම්බන්ධ වෙනවා, නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙනවා, නඩු කටයුතු වලට ඒ වගේ
පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව විශාල ආයතන ගණනාවකට මේ එක ළමයෙක්ගේ සිද්ධිය වගකීම් බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට එක එක කොටස් එක එක ආයතන වලට පැවරලා තියෙනවා. එතකොට මෙන්න මේ ආයතන අතර සමායෝජනය අපි කියන්නේ සම්බන්ධීකරණයේ අඩුකම තමයි මේ එක ගැටලුව. ඒ මේ අඩුපාඩුව මේ ලංකාව පිළිබඳ ලංකාවේ ළමා ආරක්ෂණය පිළිබඳ යුනිසෙෆ් වාර්තාව ප්‍රසිද්ධ වාර්තාවක්. ඒ වාර්තාවෙත් සඳහන් වෙනවා මේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණය නිසි පරිදි වෙන්නේ නැහැ කියලා වාර්තාවෙන් යෝජනා කරනවා ළමයි චයිල්ඩ් ෆ්‍රෙන්ඩ්ලි ලෝ එක. ළමයාගේ ප්‍රශ්නය මේ ළමා අපචාර ප්‍රශ්නය හැම රටකම මේක තියෙනවා. ඒ ප්‍රශ්නය ඇඩ්‍රස් කරන්නේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පුළුවන් නීතියක් හදන්න කියලා. එතනින් අදහස් කරන්නේ අලුත් නීතියක් වුණත් මගේ මේ විෂයපතේ විදිහට මම ඊගෙන හදාරලා ඒ යෝජනාවේ සමාජ කතිකාවතක් ඇති කරන්න මම උත්සාහ කරනවා. රාජ්‍ය සේවා වගකීම් පනතක් ලංකාවට ගේන්න සුදුසු කාලයක් කියලා. මොකද ඒ වගකීම් පනතක් අපි සම්පාදනය කරගත්තොත් මහ ජනතාවට විශ්වාසයක් ඇති වෙනවා මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමක් රජය ගන්නවා කියලා. ඒ වගේ රාජ්‍ය සේවා වගකීම් පනතක මොන ආයතනය කොහොමද ක්‍රියාත්මක කරන්න ඕනේ, ක්‍රියාත්මක වෙන්න ඕනේ කාල සීමාව පවා සඳහන් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ළමා ආරක්ෂණය සම්බන්ධ වගකීම් පනතකට આવොත් ළමයා සම්බන්ධ පැමිණිල්ල පැය 24ක් ඇතුළත ඒ පැමිණිල්ල ලබාගත යුතුයි. ඒ වගේ මේ නීති රෙගුලාසි මගින් පනවන්න පුළුවන්. එහෙම තමයි මේ වගකීම් පනත වෙන්නේ රජයේ වෙන සේවාවන් වලට. දැන් විමර්ශන නිලධාරියෙක් පත් කරනවා නම් පැය 48ක් ඇතුළත පත් කරන්න ඕනේ. අපි වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරනවා නම් ඒ පැය 48ක් ඇතුළත ඉවර කරන්න ඕනේ. ඒ වගේ මේ ආයතනවල සම්බන්ධීකරණය අපිට පහසුවෙන් ඒ වගේ පනතකින් ගේන්න පුළුවන්. එතනින් මහජන විශ්වාසය ඇති වෙනවා. ඒ වගේම අර නීතිය මගින් නැති කරන්න පෙළඹෙන සදාචාරය මොකද අපිට සදාචාරයක් තියෙනවානේ රාජ්‍ය නිලධාරීන්ට මේ තියෙන ප්‍රතිපාදන හරියට ක්‍රියාත්මක කළා මේ වැඩේ කරන්න අපේ ගත සාක්ෂියෙන් අපි විමසුවොත් එහෙම අපි ඇත්තටම මොකද ළමයි පිළිබඳ කරුණ හරිම සංවේදී අපිට මට ඒක වැඩිපුරම දැනනවා මමත් මවක් මටත් දියණියක් ඉන්නවා මටත් පුතුණුවක් ඉන්නවා අපේ වෛද්‍යතුමාටත් එහෙමයි දෙමව්පියන්ට මේ කම්පණය වැඩිපුරම දැනෙනවා. ඒකට අපි රාජ්‍ය නිලධාරීන් විදිහට අපේ තියෙන දැනුමෙන් මේක පුළුවන් තරම් සමාජයට කියන්න හදන්නේ රාජ්‍ය සේවා වගකීම් පනත කියන එක ලංකාවට සුදුසුම කාලයයි. ඒ මතවාදය අපි ගොඩනගමු කියලා තමයි මම ගොඩනගන්න ඉල්ලා සිටින්නේ. ගොඩ නගන එක ඇත්තටම වටිනවා. මොකද මේ එක්තරා පුවත්පතක 2025 මාර්තු මාසේ 5 වෙනිදා ප්‍රධාන පුවත විදිහට සැලකෙනවා 2024ට ළමා අපචාර සහ අතවර පැමිණිලි 8192ක් ලැබිලා තිබෙනවා. මේක කියන්නේ ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය. ප්‍රධාන පුවත්පතක ප්‍රධාන පුවත විදිහට තමයි සැලකෙන්නේ. මම ප්‍රශ්න කරන්නේ ඇයි තවමත් රජය දැන් 2025ට ඇවිල්ලත් මේ වගේ ප්‍රවෘත්ති වාර්තා වෙද්දී ඇයි තවමත් මේ නීති ගේන්න මෙච්චර පරක්කු වෙන්නේ? ඇයි මේකට පිටිපස්සේ තියෙන මේ පසුබිම කොහොමද නීතියක් ගෙනල්ලා මේ ස්ථාපිත කරලා ඇයි මේ වගේ ඇක්ෂන් එකක් ගන්න මෙච්චර ප්‍රමාද වෙන්නේ? නීතිය ක්‍රියාත්මක කිරීමේ කාල සීමාවල් හරියට නිර්වචනය කරලා නැති නිසා මේ අඩුපාඩු වෙනවා කියන එක තමයි මම නිරීක්ෂණය කරන්නේ. ඒ නිසා තමයි මේ රාජ්‍ය සේවා වගකීම් පනතක් වගේ දෙයකින් අපි මේ වැඩේට මේ කාලය තුල කළ යුතුයි කියලා අපි නියමයක් පැනහුවොත් අපිත් හික්මෙනවා සමාජයේ ගැන විශ්වාසකුත් ඇති කරගන්නවා. එතකොට ඔය පැමිණිලි සංඛ්‍යාව අති විශාලයි. ඇත්තටම ලැබෙන පැමිණිලි සංඛ්‍යාවෙන් අපේ රටේ ළමා අපචාර පිළිබඳ ඛේදනීය තත්ත්වය වාර්තා වෙනවා. ඇත්තටම ඔය පැමිණිලි ලිඛිත පැමිණිලි හෝ යම් විදිහකට වින්දිතය පැමිණිලි කරා වෙන්න පුළුවන්. ඇත්තටම දැන් පැමිණිල්ලක් ගේනකොට වින්දිතයම් පැමිණිලි කර යුතු නැහැ. මොකද අපි මේ වෙනකොට මේ රටේ නීති පද්ධතිය හදලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික ගණදෙනු පනත වීඩියෝ සාක්ෂි 1995 ඉඳලා ඉලෙක්ට්‍රොනික ගණදෙනු පනත 2006 ඉඳලා මහජනතාව විශාල වශයෙන් භාවිත කරන්නේ සමාජ මාධ්‍ය. ඔව්. මේ මාධ්‍ය තුලින් හරි යම්කිසි තොරතුරක් දැනගත්තොත් මේ අපි ඒ තොරතුර හඹා ගිහිල්ලා පැමිණිලි ලබා ගන්න තැනට දියුණු වෙන්න ඕනේ. ওই පැමිණිලි ගොඩක් කලාවට වින්දිතයා හෝ වින්දිතයාගේ බාරකරුවෝ ඇවිල්ලා කරපු පැමිණිලි වෙන්න පුළුවන්. ඇත්තටම කාර්ය සාධනේ බලනවා නම් පැමිණිල්ල සංඛ්‍යාවෙන් ඔය වෙන ඛේදාන්තය නිමා කරන්න නම් කතරම් සහනයක් කතරම් කාලය තුලදී මේ ප්‍රශ්නේ निराකරණය කරාද ඒ අදාළ වරදකරුවන්ට දඬුවම් දුන්නාද? මොකද මේ වරදට දඬුවම් නොදීම තුල ඒ වරදට දඬුවම් දෙන එකෙන් සමාජයට පණිවිඩයක් දෙනවනේ. වැරදි කරන්න එපා. හික්මෙන්න. මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා. හැබැයි ඒ යුක්තිය ප්‍රමාද වීම තුල
වැරදි කරන කෙනාට නිදහසට කරුණක් සහ තවත් එහෙම කරන්න උත්තේජනයකුත් එනවා. ඒක අපි පිළිගන්න ඕනේ. ළමා අපචාර වැඩිවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමේ ආදීනවයක්. හොඳයි. දැන් මේ ගැන කතා කරද්දී ළමා අපචාරයක් වැනි ක්‍රියාවකදී දරුවොත් එක්ක ගනුදෙනු කරන්න ඕනි කොහොමද? විශේෂයෙන් දෙමාපියෝ දරුවොත් එක්ක ගනුදෙනු කරන්න ඕනි කොහොමද? වෛද්‍ය විද්‍යාත්මකව ඔතුමාගෙන් ඒ ප්‍රශ්නේ අහන්නම කැමතියි. ඔව් මෙහෙමයි. දැන් අපි ගමුකෝ දැන් සමාජ මතවාදයක්. දැන් දරුවෝ කියන අය අපි කතා කරා සංවර්ධනයේ වෙමින් පවතින අය. එතකොට ඒගොල්ලන්ගේ අඩුපාඩු. ඒවා වැරදි වලට වඩා දරුවන්ගේ අඩුපාඩු. අපි නිරීක්ෂණය කරනවානේ. ඔව්. එතකොට දෙමව්පියන්ට ගුරුවරුන්ට අනිවාර්යෙන් අවශ්‍යතාවයක් ස්වභාවික වෙනවා තමන්ගේ දරුවාගේ නොගැලපෙන චර්යාවන් වෙනස් කරගන්න. වඩා ගැලපෙන චර්යාවන් ළමයි තුල ගොඩනගන්න. ඊළඟට සමහර චර්යාවන් ඕව ගිහිල්ලා තියෙන ඒවා ටිකක් වැඩිපුර ක්‍රියාත්මක වෙනවා නම් සාමාන්‍ය මට්ටමට ගෙනෙන්න ඕන වෙනවා. සමහර චර්යා සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නත් ඕන වෙනවා. එසා මේ චර්යා වෙනස් කිරීම කියන කාරණාව ඔයාට අපි හැමෝටම මේ ජීවිතේ අත්දකින්න වෙන සිද්ධියක්. එතකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ මිනිස් මොලේ සම්බන්ධයෙන්. මොකද්ද? දැන් අපි ඔය ගල්යුගේ පරිණාමයේ මුලට ගියාම අපිට තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි මේ තරජන වලට මුහුණ දෙන එක. ඒ කියන්නේ දැන් මේ වගේ අපි ආරක්ෂිත පරිසරයක් නෙවෙයි. දැන් මම දඩේමක් හොයාගත්තොත් මට වඩා බලය තියෙන අය දඩේම පැහැරගෙන යනවා මට ගහලා. ඔව්. සත්තුන්ගෙන් අනතුරු ස්වභාවික විපත්. හිංසනය. විශාල වශයෙන් අපි ඔය ගල් යුගයේ, ඩේර යුගයේ කාලේදී අපි නිතරම මේ තර්ජනයත් එක්ක ගැටි තමයි අපි ජීවත් වෙන්නේ. ඒතර තර්ජනයකට මුහුණ දීම සඳහා මොලේ ඇතුලේ පරිණාමිකව වෙනස්කම් ඇති වුණානේ. පළවෙනි එක තමයි අපි රංචුවක් හැටියට ජීවත් වෙන්න අවශ්‍ය මානසික ස්වභාවයන් මොලේ තුල ගොඩ නැගුණා. මොකද අපි තර්ජනයට මුහුණ දෙන්න තියෙන එක විදිහක් තමයි රංචුවක් හදාගන්න එක. ඔව්. දෙවෙනි එක තමයි ක්ෂණිකව තර්ජනය අඳුනගෙන සටන් කිරීම හෝ පලා යාමට අවශ්‍ය මානසික සහ ශාරීරික ගති ලක්ෂණ ක්ෂණිකව අපේ මොළය තුල ගොඩනගලා දෙනවා. එක්ක ගහගන්න එක්ක දුවන්න. ඒතර මේක ඇතුලේ තියෙනවා ලිම්බික් පද්ධතිය කියලා පද්ධතියක්. ඒකේ තියෙනවා පොඩි පොඩි කෑලි ඒවෙන් පුළුවන් ක්ෂණිකව තර්ජනයක් අඳුන ගන්න. ඒතර තර්ජනයක් අඳුනගත්ත ගමන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපේ තියෙන තරකානුකූල හේතුවාදී දාර්ශනික පැතිකඩ එකපාරට ෂට් ඩවුන් වෙනවා මොලේ. ඒක අපෙන් අයින් වෙනවා. දැන් ඒක නේද මිනිස්සු කියන්නේ අවිල්ලා දැකලාදී අනේ මන්ද මට ඒ වෙලාවේ මොනවා වුණාද දන්නේ නැහැ මට ගැහුණා. මට ඒව අමතකයි. අමතකයි. ඒ වෙලාවේ මොනවා වුණාද කියලා දැන් නෝනට ගහලා කල්පනා කරනවා අනේ බලන්නකො මං උන්ට ගැහුවා මට මේ හිතා ගන්න බෑ මන්ද මේ ගැහුවී. ඒවා බොරු කතා කියලා කියන්නේ. නෑ ඒක බොරු නෙවෙයි. ඔව්. එතනදී වෙන්නේ තරජනයක් අඳුනගත්තාම මිනිස් මොලේ ස්වභාවය තමයි මේ තාර්කික දාර්ශනික මතවාදත් එක්ක තරජනේ මැනේජ් කරන්න බෑ. දැන් ඔයා දන්නවනේ යුද්ධයකදී අපිට ගහගෙන යනවා මිසක් අර මිනිස්සයාගේ ඔළුවට වදී පවුනේද ඒවා හිතේ තින්න දෙන්න බෑ. ඒතර ඒවා ස්වභාවිකව මොලේ මර්ධනය කරලා අපිව වේගයෙන් සටන් කරන්න පොළඹවනවා. ඒතර මෙන්න මේ ගති ලක්ෂණය අපේ මොලේ ඇතුලේ තියෙනවා. හරිද? එතකොට දැන් අපි පරිණාමිකව දියුණු වෙලා එනකොට ඊට උඩින් අපිට මේ වෙනම මොලේ කොටසක් මේ නළල ඉස්සරහට කියන ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා නළල ඉස්සරහ ඇති වෙනවා. ඊට වඩා ටිකක් මානවවාදී ප්ලැට්ෆෝම් එකක් මොලේ. ඒක ඇතුලේ ආවේග පාලනය, චිත්ත වේග පාලනය, ඉලක්ක වලට වැඩ කිරීම සහ ඒකට අවශ්‍ය සොෆ්ට්වෙයාර් පද්ධතියක් මේ මොලේ තියෙනවා. ඒතර සමහර අය සමාජයේ ඉන්නවා මේ දෙක සින්ක්‍රොනයිස් කරගන්න බෑ. දැන් හිතන්නකෝ දැන් ළමයේ ගණන් හදලා නැහැ කියමුකෝ. ඒතකොට දැන් පන්ති ටීචර් කෙනෙකුට මේක තර්ජනයක් හැටියට ඩිටෙක්ට් වුණොත් ටීචර්ට වෙන වැඩේ තමයි ඇග්‍රෙෂන් වැඩි වෙනවා. ටීචර්ට තරහ යනවා. තරහ ගිය ගමන් ටීචර් යනවා අර ගල්යුගේ ප්ලැට්ෆෝම් එකට. ඊළඟ ළමයට ගහගෙන යනවා පොල් වලින් ගහනවා එළියට ගහනවා. දැන් මේ වැරද්ද අපි කරනවා. හැබැයි මේ වැරද්ද කරාට දැන් ඒක සාධාරණීකරණය කරන්න එපා. මේක අපි දන්නවා මේක වැරදි කියලා. ඒක දැන් මගේ ප්‍රශ්නයක්. දැන් මට තරහ ආවම මට පාලනය කරන්න බැරි එක මගේ ප්‍රශ්නයක් නේ. හැබැයි මිනිසුන්ගේ ස්වභාවය මගේ ප්‍රශ්න තියෙන බව පිළිගන්න කැමති නෑ. ඔව්. ඒතර අපි කරන්නේ වාක්‍ය හදා ගන්නවා හැදි ගන්න නැති හොද්දයි ගහන්න නැති ළමයා වෙන්නන්නේ. අපේ ගුරුවරු අපිට ගාපු ඉඳ අපි අඳුරට ඉන්නවා කියලා ඔන්න ඔයගේ ගොම් වාක්‍ය වලින් මේක
නිකන් අර පොඩි මේ කෑල්ලක් අලෝගෙන ඒක අස්සට වෙලා අර වාචාල හැසිරීම අර ගල්යුගේ හැසිරීම තියාගෙන යනවා. ඒතර ඔයාලා දකින්න ඇති මේ Facebook වල හැමතැනම අර ළමා හිංසනයට සපෝට් කරන අදහස් හරියට යනවා. ඊයේ පෙරේදත් මම දැක්ක යනවා. මේ ළමයින්ට ඉස්කෝලේට වේවැල නැවත හඳුන්වලා දුන්නා නම් අපරාධ අඩු වෙනවා. පැහැදිලිවම අපරාධ වැඩි වෙනවා. මේක දැන් ලෝකේ ඔප්පු කරලා තියෙනවා හැම රටකම. ළමයින්ට ගහන්න අපරාධ මට්ටම වැඩි වෙනවා. ඒක ඉතින් අපි සාක්ෂි ඇතුවද ඔප්පු කරන්න පුළුවන් කාරණායි. ඒ නිසා දැන් මෙතන තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි දෙමෝපියන්ට සහ ගුරුවරුන්ට තමන්ගේ අර තියෙන ගෝත්‍රික මෝඩ් එක, ට්‍රයිබල් මෝඩ් එක පාලනය කරගන්න තේරෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට වෙන්නේ ළමයාගේ තියෙන හැසිරීම අර ගල්යුගේ නිකන් තර්ජනයක් හැටියට ඔටෝ ඩිටෙක්ට් වෙනවා. හිතන්න දැන් ළමයි ගේම් එක ගහ ඉන්නවා. ඔව්. තාත්තා වැඩ ඇරලා එනවා. තාත්තට මේක තර්ජනයක් හැටියට තමයි ඔළුවට පේන්නේ. මේ කානාගතේ මොනවද කරන්නේ මූ නැති වෙයි අපි නැති කාලේ කියලා. එකපාරට තරහ ගිය ගමන් මොකද වෙන්නේ? අර එයාගේ තියෙන මානසික බව, අර හොදින් කතා කරන ස්වභාවය ඔක්කොම නැති වෙලා ගිහලා ඊටාම කැත විදිහේ වචන, කැත විදිහේ හැසිරීම ඇවිල්ලා අර ළමයාත් එක්ක මහා කලකෝලාලයක් හදනවා. මේක ස්වභාවිකව ඕන මිනිහෙකුට වෙන්න පුළුවන් දියුණුවක් නැති. කියන්නේ මොලේ හරි ප්‍රමිතියට වැඩිච්ච නැති ඕනෑම කෙනෙකුට. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, මැතිවරුන්ට, විදුහල්පතිවරුන්ට, රජයේ ඉහළ නිලධාරීන් ඕනෑම කෙනෙකුට මේ ෆිනෝමිනා එක ඔකට ඇත්තටම තාක්ෂණික වචනයක් තියෙනවා ඇමිග්ඩලා හයිජැක් කියලා. ඔයා ගහන්න ඩැනියල් ගෝල්මාන් කියන මනෝවිද්‍යාඥයා තමයි මේක හඳුන්වලා දෙන්නේ ඇමිග්ඩලා හයිජැක් ඒකේ වචනේ. ඒ මොකද ඇමිග්ඩලා එක කියන්නේ මොළයේ තියෙන අර ත්‍රෙට් එක හඳුනා ගන්න විශේෂ අවයවය. ඒ කොටසෙන් තමයි අපේ රෂනල් බ්‍රේන් එක. දාර්ශනික බ්‍රේන් එක ෂට් ඩවුන් කරනවා. ක්ෂණිකව. ඒක සාමාන්‍ය විනාඩි 6ක් 7ක් යනකම් අර දැන් ඔය කියන්නේ දැන් මේ ළඟදීත් මට ආව එකපාරට තරහා ගිහලා නෝනට ගැහුවා පිහියෙන්. නෝනගේ අත වෙන් වුණා. ඊට පස්සේ තමයි මිනිහට ඔළුවට ආවේ පිහියෙන් ගැහුවා කියලා. ඕන තරම් දැන් ඔය ළඟදීත් මට මතකයි එක ටීචර් කෙනෙක් ගැහුවා මහත්තයාට වල දෙන්නුවට. ඒ මහත්තයා ගැහුවා දත් කැඩෙන්න. දෙන්නම හොඳ නිලධාරීන් ඉතින් ලොකු රස්සා කරන අය. ඒ ආසන්න උදාහරණය තමයි මේ ඊයේ හෝ පෙරේදා බදුල්ල පැත්තේ සහෝදරයෝ දෙන්නෙක් මම හිතන්නේ සෝෂල් මීඩියා වල සෑහෙන්න ගියා. කැත්තකින් කපා ගන්නවා පේමන්ට් එකක්. ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. අනේක තමයි. දැන් ඕක අපිට අර ගෝත්‍රික කාලේ මාර වැදගත්නේ. ඔව්. දැන් ඔයාට ගහන්න ආවොත් එහෙම මම අහුවෙන්නේ ඒවෙන් ගහලා නෙබේරින්නේ. එතන දීනි වලින් ගහයි ගල් වලින් ගහයි කළු ගල් ඔලුවට අතාරි නීතිත් නැහැ සදාචාරත් නැහැ මොකුත් නැහැ ගහගෙන තමයි අපි බේරුනේ. හැබැයි ඒ ෆ්ලැට්ෆෝම් එක හද මොඩර්න් සමාජයට හරියන්නේ නැහැ. ඒ නිසා සබහා ධර්මයේ ඊට උඩින් මොලේ කොටස් හැදුවා. එතකොට දැන් හිතන්න දැන් අපි රටක් හැටියට ඒ මොලේ ප්‍රමිතිය සංවර්ධනය කළා නැත්නම් ඊට අදාළ ජාතික ප්‍රතිපත්ති නැත්නම් ඊට අදාළ මොන්ටිසෝරි හැදිලා නැත්නම් ඊට අදාළ ඉස්කෝලේ කරිකියුලම් නැත්නම් ඒ ළමයින්ගේ මොලේ අර කියන ප්‍රමිතිය නැහැ. ඒතර එක පැත්තකින් උපාධි තියේ පශ්චාත් උපාධි තියේ PhD ඔක්කොම තියේ හැබැයි මේ මොලේ ප්‍රමිතිය නැත්තම් එන මොලේ තියෙනවනේ අපි ලෝක අර මොලේ අරන් පෙන්වන්න පුළුවන් මොලේ තියෙනවනේ ඒ කෑලියටක් මධ්‍යස්ථානටක් මේ මධ්‍යස්ථාන යටින්නේ මගේ අර ගල්යුගේ ලක්ෂණ යට කරගෙන මම මානවවාදී ජීවත් වෙන්නේ. ඒතර කාගේ හරි මොලේ ඒ කෑලි හැදිලා නැත්තම් හරියට ජනාධිපතිතුමත් අගමැති වුණත් ඒ අවුල එළියට එනවාමයි. එහෙනම් අපි හරිය පරිස්සම් වෙන්න ඕනේ මේ මොලෙත් එක්ක ගනුදෙනු යනකොට. දැන් විශේෂයෙන්ම ළමයින් සම්බන්ධව තමයි අද ස්මාර්ට් පේරන්ටින් වැඩසටහන කතා කරන්නේ. මේ ළමයින් සම්බන්ධව කතා කරද්දී වර්තමානයේ සිදුවෙන මේ කාලීන ගැටලු වලදී නීතිය හමුවට යන අපි දකින නඩු ගොනු ෆයිල් මේ සියල්ලම කාලයක් ඇදෙන්න පුළුවන්. ඔබ නීති වේදි පිළිබඳ උපාධියක් සහිත ආචාර්යවරියක් නිසා මම ප්‍රශ්න අහන්නේ. එතකොට මේ දරුවෝ කුඩා කාලේ ඒ ගැටලු වෙලා නීතිය පසුබිමට ගිහුවාම කාලයක් යද්දි මේ ෆයිල් ටිකක් යට යනවා. දරුවෝ ලොකු වෙනවා. හැබැයි ලොකු වුණාමත් මේ නඩු නැවත කතා වෙනවා. කතා කරන අඩු කතා කරනවා. ඒ අවස්ථාවවලදී මේ වැඩිහිටි දරුවෝ දැන් කුඩා කාලේ හිටපු දරුවන්ට තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. වැඩිහිටි වුණාම ඔවුන්ට ඇතිවන අර අප්‍රසන්න ගති නැත්තම් මේ මුහුණ දෙන්න වෙන්නේ දැඩි අපහසුවකින්. මේ අපහසුව වෙනස් කරන්න ඕනේ නැද්ද? ඇත්තට මේ අපහසුව වෙනස් කරන්න ඕනේ කියන සංවාදය මේ සමාජයේ හැමදාම හැමෝම කියනවා. දැන් අපි ප්‍රසිද්ධ ක්‍රිෂාන්ති කුමාරස්වාමී නඩුව ඒ වගේ නඩු ගත්තොත් එහෙම මේ නඩු වලට දීර්ඝ කාලයක් ගත වෙනවා. විශේෂයෙන්ම මේ ළමයින් සම්බන්ධ ඒවා ඒක ලංකාවේ හැමදාම කතා කරන ප්‍රශ්නයක් ඒවා වෙනස් විය යුතුයි.
ඒ සඳහා ඒක තමයි මම අර යෝජනා කරේ අපි මොකද ඇත්තටම නඩුවකට යන්නේ සිද්ධියක් එතනින් එහාට විමර්ශන වලින් ගිහිල්ලා තවත් දුරට ගිහිල්ලා. නමුත් ඒ ආයතන වලට මෙන්න මේ කාලය තුල මේක ඉවර කර යුතුයි කියන අපි ස්ටෑන්ඩඩ් එකක් නෛතිකව එහෙම වැදීමක් ලබා දිය යුතුයි කියන එක මම සංවාදය ආරම්භ කරන්න කැමති මේ සමාජයේ. මොකද මේ තියෙන දැන් අපේ වෛද්‍යතුමා පැහැදිලිවම කිව්වා ළමයාට ඉස්කෝලේ පරිසරයේ ඔය කියන මොළයේ සංවර්ධනයට එයාගේ සදාචාර සංවර්ධනය කරන්න පසුබිමක් නැහැ. එතකොට කොහොමද ඒක පසුබිම වෙන්නේ? ළමයා අපි ගෙදරදී දෙමව්පියන්ගෙන් හැඩගැහිලා දෙමව්පියන්ගෙන් අපි හිතමුකෝ උපරිම ළමයාට ඒ ආරක්ෂාව සහ හැඩගැසීම හම්බුණා කියලා එයා සමාජයට ගියාට පස්සේ එයාට ඒ රැකවරණය නැති වෙනවා. එතකොට Tamanට තියෙන විකල්ප හඳුනා ගන්න බැරි වෙනවා. දැන් ඕනම ප්‍රශ්නයකට මේ වෛද්‍යතුමා හොඳට පැහැදිලි කරා අපිට ප්‍රශ්නයක් ආවහම මේ ප්‍රශ්නෙට විකල්ප තියෙනවා. එකම විසඳුම නෙමෙයි තියෙන්නේ. මේ විකල්ප හඳුනාගෙන Taman ඒ ප්‍රශ්نين ගැලවෙන්න පෞරුෂයේ දරුවට බිහි වෙන්න ඕනේ. දැන් අද ඔය පෞරුෂය නැති ඔය ප්‍රශ්න වලට ළමයින්ට පීඩා කරන හැම වැඩිහිටියම මීට අවුරුදු 30 40කට කලින් දරුවෝ. එතකොට එහෙනම් මේ සියවස් ගානක ඉඳලා අපිට දශක ගානක ඉඳලා එන ප්‍රශ්නයක් තමයි දැන් මේ අපිට එළියට පේන්නේ. එතකොට ඒගොල්ලොන්ගේ ළමා වියේදී ඒගොල්ලන්ට ඒ දේ හම්බුනේ නැහැ කියන එක. ඒකට මූල බීජ අපි හොයන්න ඕනේ. දැන් උසාවිය කියන්නේ අන්තිම තැන ශ්‍රීමාන්. උසාවියට ගිහිල්ලා අපි උසාවියේ ක්‍රියාපටිපාටිය ඉක්මන් කරන්න ඕනේ කතාව ඇත්ත. ඒක පිළිගන්නවා. ඊට කලින් මේකට හේතුඵලවාදී අපි හැමතිස්සෙම කියන්නේ මුලට අපි පිළියම් යොදන්න ඕනේ. තමන්ට ගැටලුවක් අහම ඒකට තමන්ට තියෙන ඕල්ටර්නේටිව්ස් විකල්ප හොයාගෙන එතනින් ගැලවෙන්න ඕනේ පෞරුෂය ළමයෙක්ගෙන් බිහි වෙන්න. එතකොට මේ බිහි වෙන පරිසරය තුල දැන් අපි වෛද්‍යතුමත් දන්නවා ඇති අපි පුංචි කාලේ අපි හැමෝම සිරිත් මල්දම කියෝ. ඔය සිරිත් මල්දම එක කවි පන්තියක තියෙනවා මට හොඳට මතකයි විහිළු ඇඳුම් මැද ගමන් නොයන්නේ කියලා. ඒතර ළමයාගේ මුළු හැසිරීම ළමයේ කොහොමද හැසිරෙන්නේ? දැන් අපි එතික්ස් කියලා අලුත් වචන දාලා ඒවට අලුත් කන්සෙප්ට් කියලා එහෙම වෙන වෙන පාඨමාලාවක් තියෙනවා. නමුත් මේ ළමයා හැඩගස්සන්න ඕනේ විදිය ළමයා මලක් වගේ සුවඳයි, මල් වල සුමිහිලි පැණි, ඇද දෙන බඹරා වැනි හොඳ ළමයා නුවණිනි හොඳ දේ තෝරා ගනි. එතකොට ඒවා පුංචි කාලේ ඉඳලා ඒ ළමයාට මේ කලාවෙන්ද, ගීත සාහිත්‍යෙන්ද, චිත්‍රපටි වලින්ද ළමයා හැමතිස්සෙම ඒවට නිරාවරණය වෙන කෙනෙක්නේ. ඒ හැමතැනින්ම සමාජයේ මොකද සමාජය කියනකොට එයා පාර යනකොට විතරක් නෙමෙයි එයා මේ හැමතැනම එයා සතුටින් අපේ වෛද්‍යතුමා හැමතිස්සෙම කො සතුටින් ඉන්න පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා. ඒ පරිසරය නිර්මාණය කරන්න ඕනේ. එහෙම ඒ පරිසරය තුරත් නිර්මාණය වෙලා යම් කිසි ගැටලුවකට මුහුණ පෑවත් එයාට පුළුවන් වෙනවා ඒකෙන් ගොඩ යන්න. එයාටත් හානියක් නැතුව සමාජයටත් හානියක් නැතුව. එහෙම තමයි ළමයාගේ පෞරුෂ වර්ධනයට යන්න ඕනේ. මම මේ ළඟදී ඔබට එක උදාහරණයක් කියන්නම්. නූතන කවියෙක් අපේ ඔහුගේ නම ඉලක්ෂ ජයවර්ධන වෙනවා. ඔහුගේ පුවත්පතක ලිපියක් මම කියුවා. ඔහු කියලා තියෙනවා සියදිවි හානි කරගන්නව වෙනුවට කවි ලියන්න මට ජීවිතේ පෙළඹුවා කියලා. ඔහුට මම මේ පුවත්පතක තියෙන එකක් ඔහුගේ මම දීර්ඝ වශයෙන් හැදෑරුවේ නෑ. නමුත් ඒක මගේ හරි සිත් ගත්තා. මොකද ඒ පුවත්පත් නිවේදනයනොත් සමාජයට පණිවිඩයක් දෙනවා. මොකද ඔය වගේ සිද්ධි වලට මුහුණ පාන ළමයි කොච්චර සියදිවි හානි කරගන්නවද? ඒගොල්ලෝ ජීවිතෙන් පලා යනවාද? යම් සිද්ධියක් වුණාම වුණත් එයා ඒ සිද්ධිය සමාජයට උදව් වෙන්න ඕනේ. ඒක අමතක කරලා ඒකට අදාළ යුක්තිය ඉටු කරලා එයාට ආයි සමාජයට එන්න දෙන්න. දැන් යුක්තිය පැත්ත අපි ඉටු කරා කියමුකෝ. නීතිත් අහලා නඩුත් අහලා ආයතනත් ක්‍රියාත්මක වෙලා නමුත් එයා සමාජයට ආවම ඒකට ගැරහීමට ලක් වෙනවා නම් දැන් ළමා අපචාර පැත්තකින් තියන්නකෝ අපි සිංගල් පේරන්ට් ළමයි එක්ක තාත්තා නැහැ එක්ක අම්මා නැහැ. එතකොට ඒ ළමයි පීඩාවට පත් කරන සමාජයක් තුල ඒ ළමයාට හැමතිස්සෙම අභියෝග වලට මුහුණ දෙන්න. ඒ නිසා අපි මේ සදාචාරය කියන එක මේ නීතියට උඩින් මම හැමතිස්සෙම කිව්වේ විශේෂයෙන් මේ ළමයි සම්බන්ධ දේවල් වල දෙමෝපියන් අපි නීතිය තියෙනවා. නීතිය ඉටු වුණා කියන එකෙන් ඒ ප්‍රශ්නේ හැම විසඳෙන්නේ නැහැ. නීතිය අවශ්‍යයි. නමුත් සදාචාරය ඉතාමත්ම අවශ්‍යයි. ලංකාවේ මේ තියෙන වාතාවරණයෙන් නම් රාජ්‍ය සේවා වගකීම් පනතක් ගේන්න ඕනම කියන මතය තමයි මම ඉන්නේ.
නැවතත් කියන්න. හොඳයි. දැන් ළමයා විශේෂයෙන්ම මේ වගේ අපචාරයකට ලක් වුණාම නිරාවරණය වෙනවා වැඩි. විශේෂයෙන්ම තාක්ෂණය සහ මේ මාධ්‍ය සෝෂල් මීඩියා මේ හැම එකක් එක්කම ළමයා පිළිබඳව සොයන ප්‍රවණතාවය වැඩි. කවුද කෙන්ද මන්ද කොහෙද උනේ මේ ප්‍රශ්න ගණනාවක් ඒ වගේ දෙයක් වුණාම අපි දකිනවා. ඒක සාමාන්‍යයෙන් ළමයේගේ මනසට ලොකු පීඩනයක්. මේ වගේ පීඩනයකදී වගේම කාලයක් තිස්සේ ඇදෙන නඩුවකදී ළමයාගේ මනස නැත්තම් ඔය කතා කරා වගේ ළමයාගේ මොළයට නැවත වතාවක් මේක බලපාන්නේ කොහොමද දීර්ඝව මේ තමන්ට වෙච්ච ගැටලු නැවත අහනකොට ළමෙක්ට කොයි වගේද බලපාන්නේ? ඔව්. මෙහෙමයි දැන් අපේ මොළය යම් කිසි විදිහක ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවානේ. ඔව්. දැන් එතනදී අපි වචන කීපයක් හඳුනා ගන්නවා. එකක් තමයි resilience කියන වචනේ. සාමාන්‍යයෙන් අපි කිව්වොත් ඔරොත්තු දීම සහ දරා ගැනීම කියනවා. එතකොට අපි හැමෝටම තියෙනවා යම් කිසි දෙයකට ඔරොත්තු දෙන ගතියක් සහ දරා ගැනීමේ ගතියක්. එතන හිතන්නකෝ දැන් මට චිත්ත පීඩාවක් ආවා. මට විභාගේ ලකුණු අඩු වුණා. ප්‍රේම සම්බන්ධයක් කැඩුණා. මං කැමති දේ සිදුුනේ නැත්තම් මං අකමැති කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න සිදු වුණොත් අපි හැමෝටම තියෙනවා දරාගෙන කිරීමේ හැකියාවක්. මේක මොළයේ තියෙන ඉතාම වැදගත් දෙයක්. දැන් ඒ දරාගෙන කිරීමේ හැකියාව හරිය වැදගත් වෙනවා. මොකද අපි කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ කැමති දේවල් කරන්න හම්බුනොත්. ඔව්. එනේ ඔයාට මට මේ ජීවිතයේ ආස දේවල් හැම වෙලේම කරන්න හම්බ වෙනවා නම් මේ ලෝකේ ප්‍රශ්නයක් නැහැ. එහෙම ජොලියක් තියෙන දිවි ලෝකෙ විතරයි ලෝකෙ. ඔව්. මේ දිවි ලෝකේ හදා යන්න හදන එකක් තමයි හැම වෙලේම කැමති දේවල් විතරයි හම්බෙන්නේ. හැබැයි මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන ප්‍රශ්නේ තමයි අකමැති දේවල් කරන්න වෙනවානේ. ඔව්. හරි. එතකොට දැන් මොලේ අපයෝජනීය වෙච්ච ළමයෙක්. මොලේට හානි සිදු වෙච්ච කෙනෙක්ගේ තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි අකමැති දෙයක් ආපු ගමන් පැනලා යනවා. දරා ගන්න බැරි වෙනවා. ඒ මේ දරා ගැනීමේ හැකියාව ඉතාම අඩු වෙන්න ගන්නවා අපයෝජනීය වෙනකොට. ඊළඟ දේ තමයි හැඩ ගැසීම. දැන් උදාහරණයක් විදිහට හිතන්න ළමයෙකුට එකපාරට ප්‍රතිඵලය හිතමු. අපි ඒ 9ක් හිතන් හිටියා කියලා. එකපාරට 6ක් ආවා. දැන් 3යිනේ අඩු. එතකොට මොළේට තියෙන්න ඕනනේ 6ක් තියෙනවා 3යිනේ නැත්තේ අවුලන්නේ. ඉතින් කොහොම තමයි විභාගය කියනවා කියලා අපි හැඩ ගහනවනේ තියෙන එකට. දැන් කොච්චර ළමයි අපිට එනවද? එක එක පෙති වර්ග බීලා අතවල් කපාගෙන බිත්ති ඔළුව හැප්පිලා ඒ ලෙවල් කරන්න නැල්ලු ජීවත් වෙන්න නැල්ලු. මොකද එයා හිතන ප්‍රතිඵලේ නැවිල්ලා නැහැ. ඒතර මේ ලෝකේ අපි හිතන පතන විදිහට දැන් අර බුදුන් වහන්සේ කියන අටලෝ දහම්. ලාභ අයසයස නින්දා ප්‍රශංසා දුක සැපනි. නෝ. ඒතර මේ ලෝකේ ස්වභාවය මොකක්ද? මේ අටලෝ දහමම පවතිනවනේ. කියන්නේ සැප තියෙනවා දුක තියෙනවනේ. ඒක තනියෙන් පවතින්නේ නැහැ. ඒතර මේ අපිට එන ළමයි කියන්නේ සැප විතරයි දුක බෑ. ඔව්. ඒගොල්ලෝ මූණ දෙන්නේ සැපට විතරයි. දුක තියෙන්න බෑ කියලා තමයි ඒගොල්ලන්ගේ මනසේ හැදිලා තියෙන විදිය. ඊළඟ ජීවිතේ ජය විතරයි පරාජය කියලා තියෙන්න බෑ. ප්‍රශංසා විතරයි නින්දා තියෙන්න බෑ. එතකොට දැන් අපයෝජන මොලේක තියෙන ගැඹුරුම ලක්ෂණය අපි නිරීක්ෂණය කරනවා දරා ගැනීමයි හැඩ ගැසීමයි ඉතාම අඩුයි. මේ පර තමයි අපි දකින්නේ බිල්ඩිමේ පැන්නා විශ්වවිද්‍යාල දැන් ඔය විශ්වවිද්‍යාලේ රැග් එක කිසිම ආකාරයක හොඳ එකක් නෙමෙයි. අපි අනුමත කරන්නේ නැහැ. අනුමත කරන්නේ නැහැ. නමුත් අපිටත් රැග් වුණානේ. දැන් මානවත් රැග් වුණා. හැබැයි අපි අතපය ගණන් ගත්තේ නේ ඔය එක. අපි hina වෙලා නිකන් හිටියේ දරා ගැනීම. දැන් ඔය හොඳට අධ්‍යයනය කරොත් ඔය රැග් එකට අහු වෙලා හානි කරගන්න ළමයින්ගේ ඔන්න ඔය ප්‍රශ්නේ තියෙන්නේ. දරා ගැනීම හැකියාව. දරා ගැනීම හැකියාව සහ අඩුයි. එහෙම නැත්නම් ડિප්‍රෙෂන් වගේ මොන හරි මානසික රෝගයකට ගොදුරු වෙච්ච ළමයි හරියට යනවනේ විශ්වවිද්‍යාලය තුලට. ඒතර ඒගොල්ලන්ට අර හිතනය කරපු ගම කඩා වැටෙනවා. ගලේ පාර බිල්ඩිබෙන් පැන්නා, අතනින් පැන්නා, බෙල්ලේ වැල දාගත්තා කියලා ඔන්න අපිට ආරංචි වෙනවා. ඒ නිසා දැන් මේ දැන් මොලේ තියෙන මේ දරා ගැනීම සහ හැඩ ගැසීමේ කාරණා දෙකේදී එකක් දැන් අර ඔයාට මම කලින් කියන අමතකත් වුණා. දැන් අපයෝජන ගැන කතා කරනකොට ලෝකේ අඳුන ගන්නවා කරුණු 10ක්. ඒවා හඳුනගන්නේ අපි ACES Adverse Childhood Experiences. ළමා කාලේ ව්‍යසන අත්දැකීම් කියලා පෞල් සහ පාසල් ආශ්‍රිතව තියෙන කරුණු 10ක් නිශ්චිතව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ විවිධාකාර විද්‍යාත්මක කතන්දරත් එක්ක ගොඩනැගිලා තියෙන කරුණු 10ක්. මේ කරුණු 10න් යම් කිසි වෙලාවක ළමයෙකුට සිය ජීවිත කාලය තුළත 3කට මුහුණ දෙන්න වුණොත් එක දිගට අන්න එයාගේ මොලේ අපයෝජිත මොලයක් වෙනවා. 3කට කියලා අපි නිකම්
කතා කරොත් දැන් ඔන්න ළමය කායික හිංසනයට ලක් වෙනවා. ඒ කියන්නේ ළමයට ගහනවා, කම්බිරි කරනවා, ටොපු අයින්නවා, දන ගස්සනවා, කාමරවල දාලා වහනවා, පිටට ගහනවා, පස්සට ගහනවා. දැන් මේවා හරි කොමන් නේ ඉස්කෝලවලයි ගෙවල් වලයි. ඒතර ළමයට රිදීමක් ඇති වෙන පරිදි ගැහුවොත් ඒක අපයෝජනයක්. ළමයෙකුට බැන්නොත් මේ බූරුවා කියලා බයිනවා, ඔය සිංහි හැරෙන්න අනිත් ඔක්කොම සත්තුන්ගේ නම් කියලා බයිනවා. ඊළඟට ළමා ඒ කියන්නේ වාචික අපයෝජනය. තරජනය කරනවා, අපි කියන්නේ තග දානවා, වෙන අය සමග සංසන්දනය කර කර කියන්නේ බනින රටාවක් තියෙනවා. අරට ලකුණු මෙච්චරයි, වාර ලකුණු මෙච්චරයි. ඇයි කියලා අහනවා. කියන්නේ ළමයෙක්ගේ ආත්ම අභිමානයට, ගෞරවයට හානි වෙන ආකාරයේ වචන ප්‍රකාශ කරමින් ළමයින්ට ඊටාම දැඩි ලෙස වාචික අපයෝජනය සිදු වෙන එක දෙවෙනි කාරණාව. තුන්වෙනි එක ලිංගික අපයෝජනය. ඒක අපි දන්න කාරණාවනේ. හතරවෙනි එක තමයි අම්මා තාත්තා රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, බැන ගන්නවා, නිතර නිතර ළමයා දකින්න එක. හරි. පස්වෙනි කාරණාව තමයි තාත්තා මද්ද්‍රව්‍ය හෝ අරක්කු මේවා බීලා ඇවිල්ලා ගේවල් වල තරුණ නැතුව කෑ ගගා බඩු පොල්ලේ ගගා පුදී ඉන්නවා. කියන්නේ මද්ද්‍රව්‍ය ගන්න කෙනෙක් ගෙදර ඉන්න එක. ඊළඟට process of divorce කියලා අපි කියනවා. ඒ කියන්නේ යම් කිසි මේ පවුල බිඳ වැටිලා දැන් divorce එකක් යනවා. එහෙම නැත්නම් එකම පවුලේ separate වෙලා ඉන්නවා. තාත්තා උඩ තට්ටුවේ, අම්මා යට තට්ටුවේ වෙන වෙනම කන පවුල ඕන්තරම් අපි දකිනවා. psychological law legal divorce කියන එක. එතකොට මේ process of divorce කියන එක ඇතුළට ළමයින් වහුව වෙනවා. තාත්තට ගෙනහල්ලා පෙන්නන්න කියනවා. ඒ පාර තාත්තා ළමයා පොඩ්ඩක් අනලා අම්මට දෙනවා, අම්මා බයිනවා. එතකොට මේ අර නීතිය තියෙනවනේ biologically තාත්තට ළමයා පෙන්නන්න ඕනේ. ඔව්. එතකොට ඔන්න ඔය අතරේදී ළමයින්ව අපයෝජනය වෙනවා හරියට. හරි. ඊළඟ කාරණාව තමයි මානසික රෝගයක් තියෙන කෙනෙක් පවුලේ ඉන්නවනම්. දැන් අපි දන්නකො තාත්තෙක් ඉන්නවා නෝනාව සැකයි. දැන් මට මතක එක සැකයක් ඔය වගේ මහත්තයෙක් හැමදාම ඉන්නේ වාලේ සිවිලි මේ හැංගිලා. හිලක් පිටගෙන. මිනිහා වැඩට යනවා කියලා සිවිලි වට නගිනවා හැමදාම. හිලක් ඉබද බලාගෙන ඉන්නවා නෝනාගේ මිනිස්සු වෙනවාද. ඉතින් මේ මිනිහා ෆොටෝ ගන්නවා, කැමරා ගන්නවා, අර ඔක්කොම බෝඩ් බුක් කරලා මොනවද ඊමේල් කරන්න දෙන්නේ නැහැ, ෆෝන් එක මෙයාට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. කාමරවල දාලා වහලා යනවා සමහර දාසවල ඉබ්බ දාලා නෝනාව. මේ මානසික ලෙඩෙක් එතකොට. ඒතර මේ වගේ මානසික ලෙඩෙක් එක්ක පවුලක් යනවනම් අන්න මහ විශාල කරදරයක් ඒ පවුලට තියෙනවා. ඊළඟ කාරණා තමයි බන්ධනාගාරගත වෙච්ච කෙනෙක් සමාජිකෙක් පවුලේ ඉන්නවද? ඒකත් මහ විශාල කතාවක්. ඊළඟ එක තමයි චිත්ත වේගික අපයෝජනය. දැන් අපි ළමයි හම්බුනාම අපි කියනවානේ මගේ වස්තු මැනික අපි ඉබිනවා, විස්තර අහනවා, වඩා ගන්නවා, බදා ගන්නවා එහෙම තියෙනවානේ. ඔව්. ඒකට අපි කියනවා ළමයාට අපි චිත්ත වේගිකව අපි සලකනවානේ. ඉමෝෂනල් ඇටැච්මන්ට් තියෙනවා. දැන් එහෙම නෙවෙයි සමහර අය ගණන් ගන්නෑ කියන දේ අහන්නේ නැහැ. දැන් හිතන්නකො දැන් අම්මා ටීවී බල බල ඉන්නකොට ළමයා ඇවිල්ලා කියනවා අම්මේ බඩ රිදෙනවා. අර කියපන් කුබේ අර මහ එකට. අර ඉන්නේ මටම කියන්නේ කියලා. එහෙම සිද්ධ වාර්තා වෙනවා. වාර්තා වෙනවා. ඒක තමයි චිත්ත වේගික අපයෝජනය කියන්නේ. නවයන් නොසලකා හැරීම. නවයන් නොසලකා හැරීම. ඔන්න වගේ කරුණු 10කින් 3ක් gedaraක සක්‍රිය නම් ඒ ළමයාගේ මොළේ අනිවාර්යෙන් අපයෝජනයට ලක් වෙනවා. එතකොට අර කියන පුරවැසියන්ගේ ප්‍රමාණය දැන් අපි ඇත්තටම සර්වේ එකක් කරලා බලන්න පුළුවන් නම් මේ AC score කියලා අපි ඔකට කියන්නේ. ඒ කියන්නේ අපිට ඕන ගෙදරක මේ කරුණු 10 අධ්‍යයනය කරලා බලන්න පුළුවන් කීයක් සක්‍රියයිද කියලා. ඒකෙන් 3ක් ගෙදරක සක්‍රිය නම් අනිවාර්යෙන් ඒ ගෙදර ශ්‍රීදීන අපා ගැනීමක්, බේබද්දු, කුඩුගාරයෝ බිහි වෙන්න තියෙන රිස්ක් එක හිනහයි. එහෙම බලද්දි ලංකාවේ තියෙන පවුල් වලින් ගත්තොත් එහෙම 100ට බර ගානක මේ තත්ත්වයක් දැන් බලන්න මේ රටේ පුරවැසියන්ට හරියට වාහනේ ලෝ ගන්න බෑනේ. ඔව්. දෙයි අවුලනේ පේන්නේ අපිට. ඒ අපයෝජන අවුලනේ ඔය තියෙන්නේ. දැන් 3 wheel රියදුරාට ඒක හරියට කළමනාකරණය කරන්න. ප්‍රයිවට් බස් රියදුරෝ බලන්න හැම වෙලේම කලහකාරයි. තරඟයට පවුල් ඇතුලේ බලන්න, ගුරුවරු බලන්න. දැන් ඔයා ඕනම කලාකාරී මිනිස්සෙක් අරගෙන ඔය AC ස්කෝරේ කරන් බලන්න. දැන් මම සාමාන්‍යයෙන් මට එන මානසික ලෙඩු හැටියට අපිව හම්බෙනවනේ එක එකයි. ඔව්. ඒත් දැන් මම පුරුද්දක් හැටියට AC ස්කෝර් එක ගන්නවා. අපි ගාව chart එකක් තියෙනවා chart එක පෙරගුවාම ස්කෝර් එක එනවා. සාමාන්‍යයෙන් 6ක් 7ක් තියෙනවා. ගෙදර 3යි තියෙන්න පුළුවන්. 6ක් 7ක් විතර තියෙනවා. 7ක් විතර තියෙනවා. ඒක දැන් උදාහරණයක් කියලා මම කියන්නේ සරල එකක්. බේබද්දෙක් ගෙදර ඉන්නවනම් මද්ද්‍රව්‍ය ගන්න කෙනෙක් ඉන්නවනම් 7ක් ඔටෝ එනවා. එන අරක්කු බොන කෙනෙක් හිටියොත් ඒ පවුල ඇතුලේ අර සාධක 7ක් ස්වයංක්‍රීයව එනවා පවුල ඇතුලට. අනිත් එක ක්ලස්ටර් ඉෆෙක්ට් කියලා කියනවා. එකක් තනියෙන් තියෙන්නේ නැහැලු. එකක් තිබුණොත් 3ක් අනිවාර්යෙන් තියෙනවලු. ඉතින් ඒ නිසා රජයේ ලොකු වැඩපිළිවෙලක් පටන් ගන්න ඕන අනාගතයේ මේ ACs අර ඩෙන්ගු ප්‍රිවෙන්ෂන් වගේ ACs පවුල් වලින් තොරව කරන්න. පාසල් වලින් අයින් කරන්න. ඉතින් මම හිතන්නේ මේ
මේවා ගැන තාම හිතලවත් නැහැ. මම කාලයක් තිස්සේ ඔය ගැන කතා කරලා ඉතින් අහන්නේ ඕන එකක් කරන් යන්න කරලා ඉතින් අපි පැත්තකට කවුද අහන්නේ නැති වගේ දේවල්? මම හිතන්නේ මේ තියෙන ගවර්න්මන්ට් මේවා තේරුම් ගන්න බෑ. දැන් මම අපි අවුරුදු කීයක් මේවා ගැන කතා කරා. මොන වගේ කට්ටියටද මේ ප්‍රශ්නේ අරන් යන්න ඕනේ වෛද්‍යාංශේ? නෑ නෑ මම කියන්නේ මෙහිමයි. දැන් මේක අපිට තියෙනවනේ අමාත්‍යාංශ ගණනාවක්. ඔව්. ඒතර ඒගොල්ලෝ සැලසුම් හදනකොට ඔව්. මේ විද්‍යාත්මක සංකල්ප කල්පනා කරන්න එපා. අනිවාර්යයෙන්ම. හරිද? ඒවා උඩේ බෑ ප්‍රොජෙක්ට් හදන්න. ඔව්. නිකන් පාම් පිටි බෙදලා කිරි පිටි බෙදලා සමුද්‍ර දීලා හරියන්නේ නේද? ඔව්. ඉතින් ඊට වඩා තියෙනවා යම්කිසි පොලිසිස්, ඒ කියන්නේ යම්කිසි විද්‍යාත්මක සංකල්ප වල පදනම් වෙච්ච මැදිහත් වීම. ඒ කියන්නේ දැන් අපි යම්කිසි මැදිහත් වීමකට මේ අපි සල්ලි යොදනවා නම් ඒක මෙෂරබල් වෙන්න ඕනේ, ඒක ඔබ්ජෙක්ට් එකක් තියෙන්න ඕනේ. දැන් හිතන්නකෝ අපි ගිහිල්ලා දුප්පත් අයට හාල් බෙදලා මොකක්ද ඒති වැඩි උකේ. වේලක් ගෑව ඉවරයි. හැබැයි අපි පවුලක් ගොඩනැගුවොත් අපි පවුලක AC ස්කෝර් එක අඩු කළොත් බලන්න කොච්චර රටට වාසියක් තියෙනවා. අපි හිතමු අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඉන්නෝනේ දෙවන්ත ටීම් එකක්. ඔතන ඉන්නවා සමාජ සේවා නිලධාරී, උපදේශන නිලධාරී, කාන්තා කටයුතු, වනිතා කටයුතු ඔය නැති කෙනෙක්. නම් දරපු ගණනාවක් ඉන්නවා. ඒතර මේ ටීම් එක දාලා අපි හිතමු ගමේ තියෙනවා පවුල් 100ක්, ඒ පවුල් 100න් පවුල් 10ක් තියෙනවා AC ස්කෝර් එක 7යි. අපි ඔන්න මෙෂර් කරලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් ගාව තියෙනවා ඔන්න මේ AC ස්කෝර් එක වැඩි පවුල් ටික. අර ටීම් එක මොකද කරන්නේ? මේ පවුල් බලලා අඩු කරලා මැදිහත් වෙලා සෑහෙන වැඩක්. ඔන්න රටට එනවා ගුණාත්මක පුරවැසි. ඇයි? ළමා ප්‍රයෝජන අඩු වෙච්ච. මේ වර්තමානයේ අපි දකින වර්තමාන නෙවෙයි දැන් ඔය දශක ගණනාවක් තිස්සේ මේ ගැටලුව මතුවලා තිබෙනවා. මත්ද්‍රව්‍ය කියන කාරණාව සමාජයේ පිළිලයක් බවට පත් වෙලා තිබෙනවා. මේක පාසලට විතරක් අයින් කරන්න පුළුවන්. ළමයාගේ මනසට කතා කරලා කියන්නේ පාසලෙන් විතරක් මේක තුරන් කරන්න පුළුවන්ද? මත්ද්‍රව්‍ය පාසලෙන් විතරක් අයින් කරන්න බැහැ කියන එක ප්‍රායෝගිකයි. මේ වෛද්‍යතුමා පැහැදිලි කරා. එතුමා ගාවට එන රෝගීන් ඒව ඇත්ත කතා. ප්‍රබන්ධ නෙමෙයි. අවුරුදු 20ක් තිස්සේ මේ දකින්න කතා මේ සමාජයේ පල්ලෙහා තලයේ පවුල් වල තියෙන ප්‍රශ්නය. මත්ද්‍රව්‍ය ඒකේ ප්‍රධානම දෙයක්. පාසලට විතරක් ඒ වගකීම ගන්න අමාරුයි. මොකද ළමයා හැසිරෙන්නේ පාසලේ විතරක් නෙමෙයි. ළමයා කොතරම් හොඳ පාසලකට ගියත් පාසලේ මොනතරම් ආරක්ෂක උපක්‍රම තිබුණත් ගෙදරහම තාත්තා හෝ අම්මා මව්වරුත් මත්පැන් පානය කරන ප්‍රවණතාවයක් තියෙනවා දැන්. එතකොට ඒ ගෙදර ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ළමයා කාගේද ආදර්ශය ගන්නෙ? ළමයාගේ උපන්දිනේට, ළමයාගේ ළමයාගේ හැන්දරුවා වැඩි වී පැමිණෙන උත්සවයට තාත්තා අම්මා මත්පැන් ගෙනල්ලා යාළුවන්ට එන්න කියලා සාදයක් පවත්වනවා නම් තමන්ගේ ගෙදර කොහොමද ඒ ආදර්ශය දෙන්නේ? ඒ නිසා පාසලට විතරක් මේක කරන්න බෑ. පාසලට, සමාජයට හැම තැනටම ඒ වගකීම තියෙනවා. අවාසනාව කියන්නේ තවමත් අපේ ළමයි සහ තරුණ තැනැත්තන් සම්බන්ධ තියෙන 1939 ආඥාපනත. තාම අලුත්. මේ ආඥාපනත අවුරුදු 80කට වැඩි කාලයක් ගිහිල්ලා 20යි 22 එකම එක සංශෝධනයක් ගිහිල්ලා තියෙනවා. අර එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සහ යුනිසෙෆ් සංවිධානයේ ඒවයින් ඇති කරපු ඉල්ලීම් මත ළමයා කියන නිර්වචනය අවුරුදු 18ට අඩු කෙනා පමණක් කියලා ඒ සංශෝධනයේ විතරයි වෙලා තියෙන්නේ. දැන් අපි මීට අවුරුදු 100 ගානකට එහා තියෙන තත්ත්වෙ නෙමෙයි අද හරිම සංකීර්ණ තත්ත්වයක් තියෙන්නේ. අද ළමයාව ඇත්තටම සමාජ මාධ්‍යවලුත් ඇබියුස් වෙනවා. ළමයා මේ සමාජ මාධ්‍යයේ කොහේ යනවද, TikTok එකේ කොහේ යනවද, YouTube වල මොනවා බලනවද, හැම ළමයාගේ මතේ data තියෙන. ළමයින්ට ගොඩක් ළමයින්ට කෑම නැතත් data ඕනේ. ඔව්. data වලට වියදම් කරනවා. සමහර ළමයින්ට අම්මලා පන්ති යනකොට, ඉස්කෝලේ යනකොට අතට වියදමට දෙන pocket money එක කන්නේ නැතුව data වලට ඉතුරු කරගන්න තරමට සමහර ළමයි පෙළඹිලා තියෙනවා. එතකොට මේ ළමයා එතනත් අපයෝජනයක් වෙනවා. මොකද එයා නිතර දකින්නේ ඔය මේ විකෘති දේවල් හැමතිස්සෙම මාධ්‍ය වලින්, ඒ කියන්නේ සමාජ මාධ්‍ය වල සමහර channel වලින් ඒ ළමයාව ආකර්ෂණය කරගන්න, ඒගොල්ලන්ගේ views වැඩි කරගන්න ඒක business එකක්. ඒකට ළමයා ගොදුරක් වෙලා තියෙන්නේ. ඒතර පාසල් වලට ළමයාට ෆෝන් එක ගෙනියන්න දෙන්නේ නැහැ. මේ මත්ද්‍රව්‍ය කියන කතාව, මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ඇත්තටම දැන් ඔය චිත්‍රපටි ගත්තොත් එහෙම වෛද්‍යතුමා හොඳට පැහැදිලි කරයි. අපේ රටේ නියාමනයක් තියෙනවනේ චිත්‍රපටි වල සිගරට් බොන්න බෑ, අරක්කු බොන්න බෑ කියලා ඒ බෝතලේ වහලා පෙන්නනවා. ඒ වහනකොට ළමයා දන්නවා පිටිපස්සේ තියෙන්නේ බෝතලයක්, පිටිපස්සේ තියෙන්නේ සිගරට් එකක් කියලා. ඒ වගේ අතීතයේ උදාහරණ තියෙනවා සමාජයේ ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයෝ සිගරට් සමාගම් වෙනුවෙන් මත්ද්‍රව්‍ය සමාගම් කොහොමද පෙනී හිටියේ කියලා. මේක ලොකු ජාලයක්. මේ ලොකු ජාලය තුල ඇත්තටම අපිට මේ මුළු සමාජෙම වෙනස් කරලා ජාලෙම වෙනස් කරන මහා ව්‍යාපෘති කරන්න බැරි වුණත් අපිට
අපිට යම් දෙයක් කරන්න පුළුවන්. ඒ යම් දෙයක් කළා එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ජීවිත හරි මෙතනින් ගලව ගන්න පුළුවන් නම් මම කියන්නේ අපි රාජ්‍ය නිලධාරී විදිහට මේ වගේ මතයක් නිර්මාණය කරලා අපි රාජ්‍ය සේවා පනතක් ඕනේ කියලා මම මේ කියන්නේ නීති ක්‍රියාත්මක වීමේ අඩුපාඩු අපි හැමෝම අඳුරගෙන තියෙනවා. නීති තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ක්‍රියාත්මක නොවුනට ප්‍රශ්නකුත් නැහැ. ඒ ක්‍රියාත්මක නොවුනට ප්‍රශ්නයක් නැහැ කියන්නේ ක්‍රියාත්මක නොවුනම ඒගොල්ලන්ට ඒ අදාළ ක්‍රියාත්මක වෙන්නේත් නැහැ, පසුවිපරම් කරන්නේත් නැහැ. ওই සිද්ධිය සති දෙකක් යනකොට යට වෙලා යනවා. ඒ නිසා වගකීම කියන එක අපි විනයෙන් ගන්නෙ නැත්තම්, අපි හැදියාවෙන් ගන්න නැත්තම්, වගකීම සදාචාරයෙන් ගන්නෙ නැත්තම් නීතියෙන් හරි වගකීම දෙන්න ඕනේ. ඒ නිසා මේ රටේ අනිත් නීති හදන්න කලින් මේ තියෙන නීති ටික එකතු කරලා අපි රාජ්‍ය සේවයේ මේ තියෙන ආයතන හරියට નિયમિતව ක්‍රියාත්මක කරන්න ක්‍රමවේදයක් හැදුවොත් අපිට විශාල ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි. ඉතින් අසල්වැසි රට දිහා බැලුවාම අපිට ඒ උදාහරණ ඕන තරම් තියෙනවා. මේ වගේ සිද්ධි ගණනාවක් වාර්තා වෙනවා. හැබැයි මාධ්‍යවල දකින්න අපි කිහිපයයි. ඒ කතා වෙන කිහිපය අතරින් කාලයක් තිස්සේ කතා වෙනවා. නොදකින පැත්තකුත් තියෙනවා. ලිංගික අධ්‍යාපනය සමාජයට විශේෂයෙන්ම ළමයින්ට මොන වගේ දුරට ලබා දෙන්නට ඕනද? ඒකේ වැදගත්කම කොයි වගේද? ඔව් මෙහෙමයි. ලිංගික අධ්‍යාපනය අනිවාර්යෙන් ළමයිට දෙන්න ඕන. හැබැයි ලිංගික අධ්‍යාපනය දෙනකොට හැම වෙලෙම ඒ රටේ සංස්කෘතියට, ඒ රටේ සදාචාරයට ගැළපෙන විදිහට ඒක මොඩිෆයි කරන්න. දැන් අපිට ඇවිල්ලා එකපාරට බටහිර ලිංගික අධ්‍යාපනය දෙන්න විදිහට අපිට දෙන්න බැරි වෙයි. එතකොට මේ හදන විද්වතුන් එකතු වෙලා අපේ සංස්කෘතිය, අපේ සදාචාරයට ගැළපෙන විදිහට තමයි මේ දේවල් හදන්නේ. ඒක තමයි වැදගත්. දැන් ඔය සමාජයේ අපිට සිද්ධ වෙන්නේ අපේ සංස්කෘති සාධක සමාජයේ තියෙන දැනට එන පැවැත්මන දේවල් වලට ප්‍රතිවිරුද්ධව මේව කරන්න ගියාම ආందోලනාත්මක කතා එන්නේ. ඔව්. ඒ නිසා ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි කියන කාරණාවට මම හිතන්නේ මේ ලංකාවේ කවුරුවත්ම මේ විරුද්ධ එකක් නෙමෙයි. ඒක අනිවාර්යෙන් දෙන්න ඕනේ. හැබැයි ඒක දෙන මෝඩ් එක මොකක්ද? දෙන ක්‍රමය මොකක්ද? ඒක අපේ සදාචාරයට, ආගමට, දහමට ගැළපෙන විදිහට ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා මේක දුන්නට කිසිම වැරද්දක් නැහැ. මේක අර අපි අර බටහිර දේවල් එකපාරට දැන් මෙහි දැන් හිතන්නකෝ දැන් පිටරට ගිහිල්ලා ගෑනු ළමයෙක්ගේ එක කරේ අත දාගෙන ඉස්කෝලේ ඉන්න එක ටීචර්ස්ලා කවුරුත් ගණන් ගන්නේ. ඉස්කෝලේ වල සමහර තැන්වල කොන්ඩම්ස් පවා හයිලා තියෙනවා. ඉටලි වල එහෙම තියෙනවා. දැන් අපේ සංස්කෘතිය අපි කවදාවත් අනුමත කරන්නේ නැහැනේ ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් කරේ අත දාගෙන ඉන්නවා ටීචර් එනකොට. අන්න සංස්කෘතික වෙනසනේ. ඒතර ඒ වගේ දැන් අපි ඒක අපේ සංස්කෘතිය කොට වෙනස්. අපි හැම වෙලේම මේ සංස්කෘතියට සදාචාරයට ගැළපෙන පරිදි උනේ හදාගන්න. ඒක වැදගත්. හොඳයි. අන්තිම වශයෙන් ඔබතුමීගෙන් අහන්න දෙන ප්‍රශ්න තමයි මෙවැනි දේවල් නතර වෙන්න ඔබතුමී වැඩ කරන්නේ එතකොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විදියට. මෙවැනි නීතිමය පසුබිමක් ඉදිරියට ගෙන එනවා නම් ඔබතුමිය හරහා සහ ඔබතුමීගේ අමාත්‍යාංශ වලින් ගන්න ක්‍රියාමාර්ග මොන වගේද? ඒ ක්‍රියාමාර්ග මේ රටට කොච්චර දුරට වැදගත් වේද? රාජ්‍ය සේවා වගකීම් පනත වගේ පනතක් ගේනවා නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ඒක ගේන්න පුළුවන්. ඇත්තටම අපේ ලේකම්තුමාත් ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා. ඒ අපිට ගේන්න පුළුවන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විෂයපතේට අදාළව විතරයි. අද අපේ සාකච්ඡාවේ ළමා ආරක්ෂණය එතකොට ඒ ළමා ආරක්ෂණය පැවරුණු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව තමයි ඒ අදාළ සුවිශේෂී නීති ගේන්න ඕනේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පුළුවන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විශාල මහජන සේවාවන් ප්‍රමාණයක් සිදු වෙනවා. ඒ සේවාවන් නිසි පරිදි ලබා දෙන්න, නිසි වේලාවට ලබා දෙන්න, මහජනතාවට සහතිකයක් ලබා දෙන්න මේ වගේ නීතියක් රාජ්‍ය සේවාවකින් පනතක් ගේන්න පුළුවන්. දැන් ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල තියෙනවා, බිහාර ප්‍රාන්තයේ අතර ප්‍රාන්ත 13ක තියෙනවා. මේ 2011න් පස්සේ 2010න් පස්සේ 2013 වෙනකන් විශාල විදිහට විවිධ ප්‍රාන්ත ඒගොල්ලෝ ඒ රාජ්‍ය සේවා පනත සම්මත කරගත්තා. ඒකේ තියෙන විශේෂත්වය තමයි දැන් උපැන්න සහතිකයක් ලබා ගන්න, ඉඩම් බලපත්‍රයක් ලබා ගන්න අපිට තියෙනවනේ මහජනතාවට. අපිත් මහජනතාව විදිහට රජ කාර්යාල වලට යනවනේ. ඒ ගන්න සේවාවන් වලට නිශ්චිත කාලයක් ඒ පනත්වල රෙගුලාසි මගින් පනවලා තියෙනවා. ඒ නිශ්චිත කාලය තුල ඒ සේවාව ලබා ගත්තේ නැත්නම් අදාළ වගකීතු නිලධාරියාගේ වැටුපෙන් අඩු කරනවා. ඒ වැටුපෙන් අඩු කරන ප්‍රමාණය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස්. ඉන්දියානු රුපියල් 5000 සිට 25000 දක්වා ප්‍රමාණයක් තියෙනවා. එම පනත්වලම තියෙනවා. ඒ නිලධාරියන් ඇත්තට මේක ගෙවන්නේ නැහැ. ඒ ඉන්දියාවේ රාජ්‍ය සේවයේත් මේ ප්‍රශ්නේ තිබුණා. ප්‍රමාණදී මේ ගෙවන්නේ නැහැ කියන්නේ ඒක නොගෙවන තැනට ඒගොල්ලෝ වැඩ කරනවා. කිසිම කෙනෙක් තමන්ගේ වැටුපෙන් එච්චර ප්‍රමාණයක් වැය කරගන්න කැමති වෙන්නේ නැහැ. ඒ ඉලක්ක හදලා තියෙන්නේ
නිලධාරීන්ව පීඩා කරන මට්ටමටත් නෙමෙයි. හැබැයි ඒ ඉලක්ක හදන්න කලින් ඒ අදාළ ආයතනවල ඒ නිසි පහසුකම් ඇති කරලා තියෙනවා. මොකද ඉන්දියාවේ අන්තර්ජාල පහසුකම් ඉතාමත්ම ලාභයි. සමාජයේ ඒ ඉන්න පල්ලෙහාම් පුද්ගලයාට දරා ගන්න පුළුවන් තරමට අන්තර්ජාල පහසුකම් මිල අඩුයි. ඒ පහසුකම ඉන්දියාව මේ නෙට්වර්ක් හදලා ඒවා ඇති කරලා තමයි මේ නීතිය ගෙන ආවේ. එතකොට ඒ නිසා පූර්ව අවශ්‍යතා තියෙනවා. ඩෝංගාලා හිම නීතියක් ගේන්න බෑ. මොකද ඒ සඳහා කළ යුතු දේවල් තියෙනවා. නිලධාරීන්ගේ පිළිපද දැනුවත් කළා පුහුණු කළා ඒ පරිසරය හදන්න ඕනේ. නමුත් එතනින් අර මහජන විශ්වාසය කියන එක මොකද රාජ්‍ය නිලධාරී විදිහට අපි මහජන භාරයක් දරන්නේ. අපි මේකේ අයිතිකරුවෝ නෙමෙයි භාරකරුවෝ. අපිට භාරයක් දීලා තියෙන්නේ අපි මේ භාරය හරියට කරලා විශ්‍රාම අරගෙන මෙතනින් යන්න ඕනේ. විශ්‍රාම යන්න කලින් මරුණොත් මේ අපේ රාජකාරිය අවසන් වෙනවා. ওই දෙකෙන් එකකින් අපි මෙතනින් අයින් වෙනවා. తాවකාලික භාරකරුවෝ විතරයි රජයේ සේවකයෝ කියන්නේ. රජයේ සේවකයෝ. එතකොට අපි නිලධාරි විදිහට අපිට සාමාන්‍ය අපි උදේ ගිහිල්ලා කාර්යාලයේ තියෙන වැඩ කරලා ඒ ටික ෆයිල් ටික වහලා ඉන්න එක නෙමෙයි අපි කරන්න ඕනේ. අපි කල්පනා කරන්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද? අපි සමාජයේ පුද්ගලයෝ විදිහට අපිට පේනවා මෙහෙම ගැටලුවක් තියෙන එක. ඒ නිසා අපිට පොඩි කැක්කුමකුත් තියෙනවා. නෑ මේව මේ විදිහට නිවැරදි වෙන්න ඕනේ කියලා. ඒ නිසා ඒ මතවාදයේ වැදගත්. එතකොට අපේ අමාත්‍යාංශය හරහා මම විශ්වාස කරනවා ඉදිරියේදී මේ පිළිබඳ ක්‍රියාදාමයට අත තියයි. මොකද අපේ ලේකම්තුමත් ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා. මේ සාකච්ඡාව අපේ අමාත්‍යාංශයේ ඇතුළත වෙනවා. අපේ මේ ළමා ආරක්ෂණය සම්බන්ධව මම යෝජනා කරේ කොතනටත් ඒක ගැලපෙනවා. මොකද රාජ්‍ය සේවයට බරපතල චෝදනාවක් තියෙනවා වෙලාවට වැඩ කරන්නේ පරක්කු වෙනවා කියලා. ඒ චෝදනාව ASCII නිවැරදිව වැඩ කරන පිරිස හැංගිලා යනවා. මොකද හැමතිස්සෙම චෝදනාව තමයි ප්‍රසිද්ධ වෙන්නේ. වැඩ කරන ප්‍රමාණයට වඩා. ඒ නිසා මේ වැඩ කරන අයට ඒ ගැන වේදනාවකුත් තියෙනවා. ඒක නිවැරදි කරන්න පුළුවන් අපි මේ විදිහට අපි රාජ්‍ය සේවා වගකීම් පනතක් හඳුන්වලා දුන්නොත් ඒ මහජන විශ්වාසය ඇති වෙනවා. මේ මහජනතාව මේ රාජ්‍ය සේවයට ගල් මුගුරු ගන්න එක නතර වෙයි. එතකොට මොකද කිසි කෙනෙකුට කිසි කෙනෙක්ගේ පස්සෙන් යන්නේ නැතුව තමන් අඳුරන කෙනෙක් නැතුව ඒ කාර්යාලයට ගිහිල්ලා නියමිත ඒ රාජකාරිය තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගෙන එන්න වාතාවරණයක් හදන එක අපි රාජ්‍ය නිලධාරීන් හිතට අපේ වගකීම. ඒ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම අකුරට ඉටු කරනකම් මහජනතාව බලන් ඉන්නවා. ඒ වගේම නීතිය රටේ සාර්ථකව ඕනම පුරවැසියෙක්ට ඕනම ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුයි. මොකද ළමයෙක් උපතේ සිට වැඩිහිටියාගේ මරණය දක්වාම රාජ්‍යයේ නීතිය හැමෝටම යටත් වෙලා තියෙන දෙයක් බවට පත්වලා තිබෙනවා. ඉතින් අද දවසේදී අපි කතා බහ කළේ ස්මාර්ට් පේරන්ටින් වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය ගැන මේ සම්බන්ධව කතා කරන්න අපි අද සම්බන්ධ කරගෙන මේ වැඩසටහන සමගින් ඔබත් එක්ක තොරතුරු බෙදා හදාගත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය රෝෂිනී දිසනායක මහත්මිය වගේම ජ්‍යෙෂ්ඨ මනෝපදේශක මනෝචිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන වෛද්‍යතුමන්. ඉතින් තවත් වැඩසටහනකින් ඔබව හමු වීමේ බලාපොරොත්තු වෙන අදට රටේ වගකීමක් විදිහට සලකන මේ අපේ ළමා පරපුර හෙට දවසේ සුරක්ෂිත කරගන්න අපි මේ ලබාගත් වෑයම මම හිතන්නේ ඔබ ප්‍රේක්ෂකෙක් විදිහට අපිට හොඳ ප්‍රතිචාරයක් ලබා දෙවි. අපි ඉදිරියේදීත් සූදානම් මෙවැනි වැඩසටහන් තුලින් ඔබව දැනුවත් කරන්නට ස්මාර්ට් පේරන්ටින් වැඩසටහන ඔස්සේ අදට ඔබෙන් සමුගන්නම්. ඔබට ජයග්‍රාහී දවසක්.